හරි අද කරන්න දසි සදර ඒවල සරල් අනුවර්චී චරිතය ගන්න සාමානයෙන් සාමාන්‍ය බේසික් වගේ හල තින ගානක කියන්නේ වලට කියන සරලනුවති පිළිබඳ මූලික දැනම තිප්පොත් මේ ගන්න හදාගන්න පුළුවන් පොඩි දෙවටයක් කර දෙ නබි ගන්නද තොට පලනයට යාලා කියල දෙනවා වද පලනට කියල තින ස්වභාවිකදික ඒ වන සැහැල්ලු ප්‍රත්‍යස තන්තුවක් එක් කෙලක් ඕවචන ලක්ෂයකරද අනෙක් කෙලවර ස්කන්දය එම්මූ පීංශකොට ඇත ඇත පී සිරස් චලිතය යොදව ඇත අංශුව සිරස්ව පහලට ගමන් කරන විට ඕට පහලින් ඕ ඒ සමානයි ඒ වන ඒ ලක්ෂය පසු කරද්දි හිවේගේ මෙච්චරක් කියල දිව තියෙන ඕට තුනයි ඒ පහලින් වූ වීලක්ෂේදී අංශු ෂණක නිශ්ෂතාවට පැමිණි තන්තුවේ ප්‍රත්‍යස්සතමා පන්ගේ තුන බෙතීම දෙකක් එම්ජීව වෙන්නඩි කර තින හරි අන්සේ ප්‍රත්‍යස්සතම පන්ගේ තුන බෙතීම දෙකයි එම්ජී බව වෙන්නඩි කරතම දී හරි පිසල අදක අංශය ප්‍රත්‍යස තම පන්ගේ තුන බෙදීම දෙකක් එම්ජී බව පෙන්න්න නිකතම ති හරි අපි රූපය කතගම විසල්ල ඒ කියන ස්වභාවිකතික ඒ වන සෑල් ප්‍රත්‍යස්තවාරි ඕජ ලක්ෂ මෙහෙම කියන්නේ මෙන්න මෙහෙම ඕවච ලක්ෂයකට සම්බන්ධ කළ තන්තුවත් තියෙනවා ඒ තන්තුව ස්කන්දය මූ පීංශකට ඇදල තියෙන ගැන එකට සෙට් කල තියෙන්නේ පී සිරස් චරිතය යොදවා ඇත අංශු සිරස්ව පහලට ගමන් කරන විට ඕට පහලින් ඔය සමයි ඒ වන ලක්ෂය පසු කරද්දි හිවේගේ මුල දෙකක් ඒ ජීවේ ඕට තුනයි ඒ පහලින් වූ බීලක්ෂේද අංශු ෂණක නිශ්ලතට පැමිණි තන්තය ප්‍රත්‍යස්ථාවක තුන බෙදි දෙයක්ම ජීව වෙන්න හරි දැන් මේ හරි ඉන්නකොට මේක ඒ තැන් වස්තු නිකන් අපි හිතව මේ හරි ඉන්නවා කියලා මේ හරි ඉත්ති යාගේ වේගේ මූල දෙකක් ඒචී කියලා කියල තියෙනවා මේ හරි ඉති වස්තුවේගේ ස්කන්ද එමච් වස්තුවේගේ සිම්පල් එමච වස්තු පී අංශවේගේ මූල දෙකක් ඒජී කියලා කියල දෙනවා දැන් අපි දැන් ඔය වස්තුව මෙහෙම දැන් මේ ස්ථානයට වඩා දැන් ඉන්න පොඩ්ඩක් පහළ දුරින් ඒ කියන්නේ තුනයි ඒ දුරක් ඕ ඉදලා දැන් සිම්පලින් මෙ මෙතර දැන් සිම්පලින් එම්ඉන්න මෙතර දැන් සිම්පල් එම්ඉන්න මෙතර දැන් මෙතර ඕලක්ෂය දැන් මෙතරති මෙයාගේ වේගේ යු සමාන බින්දුවයි යැනෙ කොටිමකවොත් මේ සල්ලානුවර්ති චරිතය උතර තම විස්ථාරය වෙන්නේ ගැන උතර තම එය යන දුර විස්ථාරය යතන්නේ උතරතම ෂණක නිශ්ෂණ තන හරි තර මේ දුර මෙයායන මුළු තුර තුනයි ඕවිදල මෙන්න මේ මෙතෙන්ට දින දුර තුනයියේ ඇඟට මේ තුර දෙකක්කේ කියලා ගන්න පුළන් එක තේරනවන හරි තැන් මැයි ප්‍රත්‍යස්සතා මාපාන්ගේ යන්නේ ප්‍රත්‍යස්ථතා මාපාන්ගේ තන්තුවේ ප්‍රත්‍යසත මපග තන්තුර පත්ත මපම තේරවන ප්‍රත්‍යස්ථා මාපාංකයක් ඒක කියද කියලත පහන් හරි තැන් ඒක අපි හදමු ඒක හදන්ඩ භාවිතා කරන්න නීමේ තම ශක්ති සංසිතීම ශක්ති සංස්තිති නීමතා භාවිතා කරන්නේ ශක්ති සංසිධීමතා භාවිතා කරන්න ශක්ති සංසිතය නියම භාවිතා කරද්දි අපිට කැමති තැනක් අපිට ගන්න පුළන් විභෝ ශක්ති බිඳුව කියලා අපට කැමති තැනක් විභ ශක්ති බිඳුව කියල ගන්නුල තොට මංගන්නම් මේ වගේ තැනක් ගන්නක මෙතරම ගන්නම් විභ ශක්ති බිඳුවගල මෙ හරයගේ ගන්න හරි විභ ශක්ති බිඳුව කියල ගන්න ඊටඩා ලේසි යොතර විභ ශක්ති බිඳුව කියලා ගන්නවලට මෙන්න මෙතරගම මෙන්න මෙතර විභ ශක්ති බිඳුව කියලගම මෙන්න මෙතර මේක විභ ශක්ති බිඳුව මට්ටෝ කියලගම ලියන්ට තිට තියෙන රවලන්න ඕක විභ ශක්ති බිඳුව මට්ම කියල ගත්තාම අපි ශක්ති සංසිත දාමු ඒ තැන්දක අල්ලලා ශක්ති සංසිත දාද්දී පටන්ගන්නේ මේ ශක්තිය පටන්ගන්නේ ගැන අපි මේක පටන්ගන්නේ මෙන්න මෙතර ආරම්භක ලක්ෂය වෙන්න මෙතරන එ පටන්ගන්න මේකත ආරම්භක ලක්ෂය පලයින් ලක්ෂය එතර ඉතර අපි දාමු පටන්ගද්දී අපි දන්න අපට තේනටි අපි දන්නවා භාගයක් ගැන ඕක මෙහෙමන මෙහෙමන ශක්ති තියෙන් ශක්ති තියන්නේ ඕක ඩෙල්ටගේ ඒ ශක්තියත් තියෙන ගැනුගද චාලක ශක්තියත් තියෙන ඩෙල්ට පී ශක්තියත් තියෙන ආරම්භක සහ වික්‍රියා ශක්තියත් තියෙනවා වික්‍රියා ශක්තියත් තියෙනවා ඔයටිගෙන ඕක ආරම්භෙද තියෙනටි තොර අවසානය තියෙන්නේ ඩෙල්ටගේ ඒ ශක්තියක් සහ ඩෙල්ට පී ශක්තියක් සහ වික්‍රියා ශක්තිය
එතකොට ඔය තන්තුවේ වික්‍රියාශක්තියක් ගොඩනගෙනවනේ. ඒ ටික තමයි ඔකේ ආරම්භයේදී තියෙන්නේ. ඒතර ආරම්භයේ චාලක ශක්තිය අපිට ලියන්න පුළුවන් භාගයක් ස්කන්ධය m ගුණ කිරීමේ අගේ v වර්ගය. v වර්ගය කියන්නේ කීයද? මෙන්න මේ මූල දෙකක් ga වර්ගය. අපි මෙතන මේක නේ ආරම්භය වෙන්නේ. මෙතන තමයි අවසානය වෙන්නේ. එතකොට මේ මෙතෙන් අපි දාද්දී මේක ආරම්භක ලක්ෂ්‍ය වේගය මූල දෙකක් kg. මූල දෙකක් kg ගේ වර්ගය. v වර්ගය නේ මූල දෙකක් ag ගේ වර්ගය කියන්නේ දෙකක් kg. ඒක තේරෙනවනේ. එතකොට දන්න ඩෙල්ටා pe. ඩෙල්ටා pe කියන්නේ විභව ශක්තිය. ඉතින් මේක තමයි මට්ටම. මෙන්න මේ උස තමයි මෙයා ඉන්න ආරම්භක ලක්ෂ්‍යයේ තියෙන යට තියෙන උස. එහෙනම් එයාගේ තියෙන විභව ශක්තිය කියන්නේ m ගුණ කිරීම g ගුණ කිරීම උස වෙන්නේ මෙන්න මේ උස. ඒ කියන්නේ දෙකක් k. ඒක දන වික්‍රියා ශක්තිය. වික්‍රියා ශක්තිය කියන්නේ ඉඩම් අතිවේගවන්ත. වික්‍රියා ශක්තිය කියන්නේ අපි දන්න වික්‍රියා ශක්තියක් ලියන්න තියෙන සූත්‍රය මොකක්ද? වික්‍රියා ශක්තියක් කියන ලියන්න තියෙන සූත්‍රය භාගයක් TE නේ. කියන්නේ භාගයක් TE. වික්‍රියා ශක්තියක් ලියන සූත්‍රය මතක නැද්ද? වික්‍රියා ශක්තිය ලියන්න කීයද? W කියන වික්‍රියා ශක්තිය නම් අපිට ඒක ලියන්න පුළුවන් භාගයක් TE. T කියන්නේ ප්‍රත්‍යක්ෂ මාපාංකය. TE. ඒතකොට මේකේ E කියන එක නම් විතතියනේ. ඒ කියන්නේ විතතිය. ඒ කියන්නේ අදිච්ච දිග. අදිච්ච දිග විතතිය. විතතිය සමාන බිඳුව. ආරම්භක ලක්ෂයේදී තන්තුව ඇදිලා නැහැ. මේ තන්තුවේ මුල් දිග තමයි ඒ කියන්නේ. මේ තන්තුවේ මුල් දිග තමයි ඒ කියන්නේ. මේ දිග තමයි ඒ කියන්නේ. ඒක තන්තුවේ මුල් දිග ආරම්භක දිග. ඒතකොට මේ තන්තුව කිසිම ඇදීමකට ලක් වෙලා නැහැ. කියන්නේ විතතියක් නැහැ. විතතිය කියන එක බිඳුවයි. විතතිය බිඳුවයි කියන්නේ මේක බිඳුවයි කියන්නේ මේ සම්පූර්ණ පද ගුණ කිරීම පදයන්. එහෙනම් වික්‍රියා ශක්තියත් බිඳුවයි. එහෙනම් වික්‍රියා ශක්තියක් එතර ගොඩ නැගෙන්නේ නැහැ. අවසාන ලක්ෂයට ගියාම ඒ කියන්නේ මෙතෙන්ට ගියාම තියෙන්නේ මොනවද? එතෙන්ට ගියාම මොකද්ද මේකක් නෑ. මොකද්ද? චාලක ශක්තියක් නෑ. ඇයි වේගයක් නෑ? දැන් චාලක ශක්තිය වික්‍රියා ශක්තිය මෙතන බිඳුවයි. මෙතන චාලක ශක්තිය බිඳුවයි. සහ එතන චාලක ශක්තිය බිඳුවයි. එතකොට එතන විභව ශක්තිය ගත්තාම විභව ශක්තියත් බිඳුවයි. ඇයි විභව ශක්තිය බිඳුව වෙන්නේ? ඇයි අපි විභව ශක්තිය බිඳුව කියලා ගත්ත ලක්ෂ්‍යම තමයි එදන්ගේ වස්තුව තියෙන්නේ. විභව ශක්තිය උත් නෑ. මෙතන වේගයේ u සමානයි බිඳුවයි සහ විභව ශක්තිය බිඳුව මට්ටමේ තමයි දැන් තියෙන්නේ. වික්‍රියා ශක්තියක් අපිට ලියන්න පුළුවන් වික්‍රියා ශක්තියක් අපිට ලියන්න පුළුවන්. වික්‍රියා ශක්තිය කියන්නේ භාගයක් ප්‍රත්‍යක්ෂතා මාපාංකය ප්‍රත්‍යක්ෂතා මාපාංකය මේ ඉස්සෙල්ලා මට මෙතන කියවෙන්න ඇති මෙන්න මෙතන කියවෙන්න ඇති මේ තියෙන්නේ ප්‍රත්‍යක්ෂතා මාපාංකය කියලා. මේ තියෙන තන්තු ආතතිය ප්‍රත්‍යක්ෂතා මාපාංකය නෙමෙයි මට වැරදිලා කියවෙන්න ඇත්තේ. හරි. උතර තියෙන ප්‍රත්‍යක්ෂතා මාපාංකය නෙමෙයි. ප්‍රත්‍යක්ෂතා මාපාංකය අපිට තව විදිහකට ලියන්න පුළුවන්. ඒ කියන්නේ උතර කොහොමත් ඔය තියෙන්නේ ඔයාලට තේරෙන්න ඕන. ඔය සරල අනුවචී චරිතයේ තියෙන වස්තුවක ආතතියක් ලියන සූත්‍රයක් තියෙනවනේ. මෙහෙම සූත්‍රය. අපි දන්නවනේ මේ සූත්‍රය T සමානයි ප්‍රත්‍යක්ෂතා මාපාංකය E ගෙන් ගුණ කරලා L ගෙන් බෙදනවා කියලා. ඕක අපි දන්නවනේ. එතකොට ඔන්න ඔය සූත්‍රයට අනුව W සමානයි භාගයක් ඔය සූත්‍රයට අනුව අපිට ලියන්න පුළුවන් නේද? W සමානයි භාගයක් T කියන්නේ මේ මෙතෙන් අනුව ලැම්ඩා ගුණ කිරීම E බෙදීම L ගුණ කිරීම E. කියන්නේ W කියන එක නම් අපිට ලියන්න පුළුවන් ලැම්ඩා E වර්ගයේ බෙදීම 2L කියලා. මේකත් එහෙනම් වික්‍රියා ශක්තියට තව සූත්‍රයක්. එහෙනම් ඕක භාවිතා කරලා අපිට මෙතන සරල ලේසියම ලියන්න පුළුවන්. එහෙනම් මෙතන වික්‍රියා ශක්තිය වෙන්න මේ. වික්‍රියා ශක්තිය කියන්නේ කීයද? මෙන්න මේක. එන මොකක්ද? භාගයක් ලැම්ඩා කියන ප්‍රත්‍යක්ෂතා මාපාංකය E වර්ගයේ බෙදීම 2L. හරි. මම ඔක මෙතෙන්ද ගන්න. මෙතෙන්ද ගත්තා වෙනවා මේ. මෙතෙන්ද ගත්තා වෙනවා වලට අර පැහැදිලි නැති හින්දා මම වෙනම අරන් ලියන්න. ඒතර භාගයක් m ගුණ කිරීම 2Ag ධන 2G MGA සමානයි භාගයක් ගුණ කිරීම ප්‍රත්‍යක්ෂතා මාපාංකය තමයි හොයන්න තියෙන්නේ. විතතිය අන්න. විතතිය බලන්න. දැන් මෙයාගේ මේක තමයි ආරම්භක දිග. ඒ කියන්නේ A කියන දුර තමයි ආරම්භක දිග. A කියන්නේ ආරම්භක දිග. මේ තියෙන්නේ 2K. එහෙනම් තන්තුව මෙන්න මේ ආරම්භක දිග විතර කොච්චර දුරක් ඇවිල්ලා තියෙනවද? 2A දුරක්. එහෙනම් විතතිය කියන්නේ 2A. විතතිය කියන්නේ 2A. එහෙනම් 2A ගේ මුළු එකේ වර්ගය. බෙදීම 2 ගුණ කිරීම මෙතන මේ 2A නෑ. මෙන්න මේක නෑ. ඔයාලට තේරෙන්නේ නැති මම වැඩියෙන් 2ක් දාලා තියෙනවා. කියන්නේ සූත්‍ර වෙන්නේ මේකනේ. සූත්‍ර වෙන්නේ මෙන්න මේකනේ.
මෙන්න මේකනේ සූත්‍රය. ඒකේ මේ තියෙන්නේ මේ දෙක මම මෙතන භාගයක් දාලා පටන් ගන්න තියෙන. ආයෙ දෙකක් ලියලා. ඒ හින්දා ඒක නෙමෙයි ඔයාලට මම කියන එක තේරෙන්නේ නැති. මෙන්න මේ දෙක කපලා දාන්න. ඒ දෙකක් නෑ. මෙන්න මෙතන මේ දෙකක් නෑ. ඒ දෙක තමයි මේ ඉන්නේ. මේ ඉන්නේ ඒ දෙක. මේ දෙක තමයි මම ලියන්න ඕන දෙක. හරි. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. 2a වර්ගයේ බෙදීම L කියන්නේ මුල් දිග. මුල් දිග කියන්නේ a. මුල් දිග කියන්නේ ඔයාලට තේරෙන්න ඕනේ a. හරි. දැන් අපි සුළු කරමු මේක. එතකොට මේක සුළු කරාම එන්නේ සුළු කරමු බලන්න. මෙතන කියනවා භාගයක්. මෙතන මේ දෙකට මේ දෙක කපලා දාන්න. මෙතන එනවා MAG. මෙතන දෙකක් MG a හැදෙනවා. මෙතන භාගය ගුණ කිරීම ලැම්ඩා ගුණ කිරීම 4යි a වර්ගයේ බෙදීම a කියලා එකක් හැදෙනවා. මෙතන 1යි මෙතන 2ක් කැපිලා යනවා. මේ a ට මේ a එකක් කැපිලා යනවා. මෙතන 3ක් mg කියලා එකක් හැදෙනවා. 3ක් mg කියලා එකක් හැදෙනවා. මේ පැත්තේ දෙනවා ලැම්ඩා ගුණ කිරීම 2ක් a කියලා. මේ පැත්තේට මේ පැත්තේ කැපිලා යනවා. එහෙනම් ලැම්ඩා කියන එක කරනවා 3ක් mg බෙදීම 2ක්. දැන් ප්‍රත්‍යස්ථ මාපංගේ කීයද? 3ක් mg බෙදීම 2ක් කියලා එනවා. ඒකට අපිට පෙන්වන්න තිබ්බා ප්‍රත්‍යස්ථ මාපංගේ කීයක් කියලාද? අපිට පෙන්වන්න තිබ්බ ප්‍රත්‍යස්ථ මාපංගේ 3ක් බෙදීම 2ක් mg කියලා. ඉතින් අපි ඒක පෙන්නවා. 3 බෙදීම 2ක් mg කියලා අපි පෙන්නවා. හරි. ඊට පස්සේ අපිට ගාණ කියන්නේ මොකද්ද? ඊට පස්සේ ගාණ කියන්නේ තවද pH චලිත සමීකරණය x dot s double dot ධන ඔමේගා වර්ගයේ x වෙන 5යි a බෙදීම. 5යි a බෙදීම 3 සමානයි බිඳුවක් බව මගින් දෙනු ලබන බව පෙන්වන්නේ. මේ x කියන එක කරා ඊට වඩා විශාලයි සඳහා OP සමානයි x වන අතර ඔමේගා කියන එක කරා බිඳුව වන විශාලයි. ඒවා නිර්ණය කළ යුතු නියත වේ කියලා කියනවා. හරි. අපි ඒක ඉස්සෙල්ලා පෙන්නනෙමු. මම මේ රූපය ආය අද ගන්නවා. එතකොට රූපය ආය අදගත්තොත් කොහොමද එන්නේ? දැන් අර විදිහටම O ලක්ෂයෙන් පටන් ගන්නවා. මේක තමයි මුල් දිග A වෙන්නේ. එතකොට මෙතන තමයි ආරම්භක දිග. දැන් මෙයා මේ හරියක වගේ ඉන්නවා කියලා ගමු අපි. මේ හරියක වගේ ඉන්නවා කියලා ගමු. අපි දන්නේ නැහැ එතකොට කොතරද ඉන්නේ කියලා හරියටම දන්නේ නැහැ. ඔය හරිය ඉන්නවා වගේ නිගමනය කරමු. හරිද? ඔයගේ ඉන්නවා කියන නිගමනය කරමු. එතකොට අර 3යි a තියෙන්නේ මේ ඊට වඩා යටින් ඈ. කියන්නේ 3යි a තියෙන්නේ මෙන්න මෙච්චර දුර. මේක නිකන් ඔයාලට වෙන්නේ මේ තමයි 3යි a. දැන් x කියන්නේ OP කියන්නේ. දැන් මේ වස්තුව කොතන හිටියත් වස්තුවට දීලා දෙන නමක් ඒක P. වස්තුව P. එහෙනම් OP දිග මේ ගානේ බලන්න මේ ගානේ කියනවා එයාලා OP දිග කීයද මේ? OP දිග x වන අතර ඒ x කියන එක නා ඊට වඩා විශාලයි. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ OP කියන එක නම් මෙයා x ට වඩා a ට වඩා විශාලයි. එහෙනම් අනිවාර්යෙන් a ට වඩා විශාල වෙන්න ඕනේ. එහෙනම් මෙච්චර මේ වගේ දුරකින් ඉන්න ඕනේ. හරි. දැන් ඔය අවස්ථාව සලකලා අර චලිත සමීකරණ ගොඩනගන්න කියනවා. චලිත සමීකරණ ගොඩනගන්න කලින් අපි ඔය අවස්ථාවේ තියෙන බල ලකුණු කරගමු. එතකොට මෙයාට බල බරක් තියෙනවා පල්ලෙහාට mg. මෙතන උඩට ආතතියක් තියෙනවා t. ඔය ටිකනේ බර. සාමයාගේ තොරණය දිග වැඩි වෙන පැත්ත. කියන්නේ මේ තන්තුවේ දිග වැඩි වෙන පහළට. එහෙනම් තොරණයක් තියෙනවා. තන්තුවේ දිග වැඩි වෙන පහළටනේ. මේ තන්තුවේ දිග වැඩි වෙන්නේ පහළටනේ. එහෙනම් දිග වැඩි වෙන පැත්තට තොරණයක් ලකුණු කරගමු. දිග වැඩි වෙන පැත්තට තොරණයක් ලකුණු කරගත්තාම දිග වැඩි වෙන පැත්තට x double dot k පහළට තොරණයක් තියෙනවා. අපි මේ තියෙන තන්තුවේ දිග කියන්නේ තන්තුවේ දිග x නේ. ඒක t විශේෂයෙන් දෙවරක් අවකලනයන්නේ අපි තොරණය ගන්න. දෙවරක් අවකලනයන්නේ තොරණය ගන්න. තොරණය දෙවරක් අවකලනය කරාම තොරණය x කියන එක න දෙවරක් t විශේෂයෙන් අවකලනය කරාම x double dot පහළට තොරණයක් ඇති වෙනවා. අර කැමති දිශාවට දැන් f සමානයි m දාන්න පුළුවන්. මම දානවා පහළට f සමානයි m. පහළට f සමානයි m දාපු ගමන් පහළට තියෙනවා mg, ඉහළට තියෙනවා ආතතියක් t සමානයි ගුණ ස්කන්ධය m ගුණ කිරීම තොරණය x double dot. දැන් mg ගුණ කිරීම t කියන්නේ එයාගේ ආතතිය ලියන්න පුළුවන් ප්‍රත්‍යස්ථ මාපාංකය ගුණ කරන විතතිය බෙදනවා මුල් දිගෙන් ආරම්භක දිගෙන්. එහෙනම් අපි ඒක වෙනම හදාගමු. t සමානයි ප්‍රත්‍යස්ථ මාපාංක අපි උඩ ගත්ත 3ක් mg බෙදීම 2ක් කියලා ගුණ කිරීම විතතිය. දැන් විතතිය බලන්න. දැන් ඒක ගන්න තමයි අමාරුම. නව විතතිය කියන්නේ මෙන්න මේක. මේක හොඳට තේරුම් ගන්න. නව විතතිය සමාන වෙනවා මෙන්න මේ දුර. දැන් මෙයාගේ ඇදිලා තියෙන මෙච්චර දුරක්. එතකොට මේක තමයි ඇදිලා තියෙන දුර. එතකොට දැන් මේක x නම්
මේ දුර x නම් මේ දුර a නම් මේ දැන් ඇදිලා තියෙන දුර අපිට ලියන්න පුළුවන් මේ මුළු දිගෙන් අරක අඩු කරාම ඒ කියන්නේ x නේ a කියලා. ඒක මම හිතනවා තේරෙන්නේ නැති කියලා. මෙන්න මේ දිගේ මේ දිග අඩු කරාම තමයි මේ දිගේ එන්නේ. එයි මෙතන ඉඳලානේ තන්තු මෙන්න මෙතන ඉඳලානේ තන්තු ඇදෙන්න ගන්න. දැන් ඇදිලා තියෙන දුර වෙන්නේ මෙන්න මේ දුර. දැන් ඉන්නේ මෙතන මේ දුර තමයි ඇදිලා තියෙන දුර. ඒ දුර ගන්න පුළුවන්. මෙන්න මේ දුර x නම් මේ දුර a නම් මෙන්න මේ දුර x නේ a කියලා. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. එහෙනම් විතතිය වෙන්නේ කීයද? x ඍණ a. බෙදීම මුල් දිග ඒක කොහොමත් ඒ ඉතින් එයා ඒම තමයි. හරි. ඕක තමයි අපේ තන්තුවේ ආතතිය වෙන්නේ. එහෙනම් 3ක් mg x ඍණ a බෙදීම 2ක් k කියන එක තමයි තන්තුවේ ආතතිය. සමානයි m ගුණ කිරීම x ඩබල් ඩොට්. හරි. දැන් ඉතින් හොඳට අර වැරදි අඩු කරලා සුරු කිරීමක් තමයි තියෙන්නේ. හරි. සුරු කිරීම බලමු. සුරු කිරීම බැලුවාම සුළු කරාම දැන් පරිස්සමෙන් සුළු කරමු අපි. පොදු හරයක් ගත්තොත් 2a කියලා. මෙතනින් එනවා 2ක් mga කියලා. අඩු කිරීම වරහන් ඉවත් කරාම 3ක් mgx මෙයාගේ මෙයා වරහන් ඉවත් කරාම මෙයාගේ මෙයා වරහන් ඉවත් කර සෝරි මේ ඍණ ලකුණෙන් මෙයා ගුණ කරලා මෙයා ගුණ කරාම 3යි mgx එනවා. මේ ඍණයි ධන වෙනවා. ඊට පස්සේ මෙයාගෙන් ගුණ කරාම කීයක්ද දෙන්නේ? එයාගෙන් ගුණ කරාම එනවා ධන 3යි mga කියලා. ඒක සමානයි m ගුණ කිරීම x ඩබල් ඩොට් සෝරි. හරි. දැන් m කපලා දාන්න පුළුවන්. m කපලා දාන්න පුළුවන්. ඊට පස්සේ එනවා අපිට 2ක් k ඍණ 3ක් x ධන 3ක් a බෙදීම 2ක් k සමානයි x ඩබල් ඩොට්. හරි. දැන් 2ක් k 3ක් k 5ක් k වෙනවා. 5ක් k අඩු කිරීම 3යි x බෙදීම 2ක් k සමානයි x වෙනවා. x ඩබල් ඩොට්. දැන් මං ගානේ දැක්ක ගානේ ඔක්කොම අනිත් පැත්තට ගෙනියන කියන්නේ x ඩබල් ඩොට් ධන ඔහොම තිබ්බේ. කියන්නේ බිඳුව ගන්න නෙමෙයි මේ ඔක්කොම අනිත් පැත්තට ගෙනියන්නේ. ඒ ඔක්කොම අනිත් පැත්තට ගෙනියුවා මම මෙතන ගන්න. ඒ ඔක්කොම අනිත් පැත්තට ගෙනියුවා වෙනවා x ඩබල් ඩොට් ඍණ 5ක් a ඍණ 3යි x බෙදීම 2ක් k සමානයි බිඳුව කියලා. දෙන්න ගන්න තේරෙනවා. ඊට පස්සේ එනවා x ඩබල් ඩොට් ඍණ 5ක් වරහන් ඉවත් කළාම දාමු. ඍණ 5ක් k ධන 3යි x බෙදීම 2යි a සමාන බිඳුව. ඔහොම එනවා. දැන් ඕක අපි බලමු කොහොමද තියලා තියෙන්නේ කියලා. ඕක කොහොමද තියලා තියෙන්නේ කියලා අපි බලමු. ඒක තියලා තියෙන්නේ කොහොමද කියලා බලමු. ඒක තියලා තියෙන්නේ කොහොමද? x එක තනි කරලා තියෙන්නේ මේ. ඉතින් මෙතන x එක තනි කරලා තියෙනවා. x එක තනි කරලා දෙන්නා අපිටත් x එක තනි කරන්න වෙනවා තෙන්ද කියලා. දැන් x එක අපි තනි කරමු. x එක තනි කරන්න වෙන්නේ දැන් ඕක වෙන වෙනම බෙදන්න වෙන වෙනක බෙදුවාම x ඩබල් ඩොට් වෙන වෙනම බෙදුවම ධන 3යි x බෙදීම 2ක් k ඍණ 5යි බෙදීම 2ක් කියලා එන්නේ. කොහොමනේ වෙන වෙනම බෙදුවා. ඒක සමාන බිඳුවයි. හරි. දැන් ඕකෙන් ඔයා කරන්න මෙන්න මෙතන මේ x ඩබල් ඩොට් ඔහොම තියෙනවා. මෙතනින් අරයා තනි කරන්න ඕන නිසා ඔයා ගන්න 3යි බෙදීම 2ක් a කියන එකක් පොදුවට 3 බෙදීම 2යි a කියන එකක් පොදුවට ගන්න. 3 බෙදීම 2යි a කියන එකක් පොදුවට ගත්තාම මෙතන x තනි වෙනවා. හැබැයි මෙතන දෙකක් එළියට මෙතන මේ දෙක එළියට ගත්ත හින්දා අවුලක් නැහැ. 3ක් වැඩි කිරීම 3ක් එළියට ගත්තා නම් මෙතන පහ ගාවින් බෙදීම 3ක් දාන්න ඕනේ. ඇයි වැඩි කිරීම 3ක් අපි ගත්තනේ. එහෙනම් බෙදීම 3ක් දාන්න ඕනේ. සහ බෙදීම එකක් පොදුවට ගත්ත නිසා මෙතන ගුණ කිරීම එකක් දාන්න ඕනේ. එහෙනම් මෙහෙම ලිව්වට පස්සේ ඔය ප්‍රකාශනය හැදෙනවා. 5යි a බෙදීම 3 කියලා ලිව්වනම් ඔක හැදෙනවා. ඒක තමයි මම දැක්කේ. එයාලා ඔප්පු කරන්න කියලා තියෙනවා. අපි ගාන මෙතෙන්ට ගමු. නැත්තම් මාර කරදරයක් වෙනවානේ. ගාන මෙතෙන්ට ගමු. මුඩක් කරවල ගන්නම. ගාන මෙතෙන්ට ගමු. මේ හරිය වගේ තියාගන්නම් මම. දැන් බලන්න එකේ කියන්නේ මොකද්ද කියලා. මේ අපේ ප්‍රකාශය හරිනේ මේ. මේක නෙමෙයි තියෙන්නේ.
ඔමේගා වර්ගයේ x ඍණ 5 බෙදීම 3. එහෙනම් අපිට කියන්න පුළුවන් අපේ ප්‍රකාශය ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපිට කියන්න ඕන මොකද්ද? එහෙනම් අපිට කියන්න පුළුවන් එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද්ද? ඔමේගා කියන්නේ කවුද? ඔමේගා කියන්නේ ඔමේගා සමානයි. මෙතන තියෙන්නේ මෙන්න මෙයා ඔමේගා වර්ගය කියන්නේ 3 බෙදීම 2ක් a. එහෙනම් ඔමේගා කියන්නේ 3 බෙදීම 2ක් a ගේ වර්ගමූලය ධන හෝරිනේ එන්නේ නැහැ ධන විතරයි. මොකද ඔමේගා කියන්නේ බිඳුවට වඩා විශාල එක්කෙනෙක්. එහෙනම් මෙතන ඍණාගය දාලා හරියන්නේ නැහැ. මෙන්න මෙතන ඍණාගය දාලා හරියන්නේ ධන හෝරින කියලා දාලා හරියන්නේ ධන තමයි උත්තරය. ඔමේගා බිඳුවට වඩා විශාලයි කියලා ගාණ දීලා තියෙන නිසා. හරි. ඊට පස්සේ කියනවා ඒකට පස්සේ කියනවා ඊට චලිත සමීකරණයේ x සමාන x ඍණ 5 බෙදීම 3 ලෙසගෙන නැවත ලියන්න. හරි. දැන් කැපිටල් x කියන්නේ x ඍණ 5 බෙදීම 3යි. හරි. එහෙනම් බලන්න මෙහෙම අපි එහෙනම් යාලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් යාලා කියන්නේ මෙහෙම අපි ප්‍රකාශ ගන්නකො. අපි ප්‍රකාශ ගත්තාම ප්‍රකාශ තියෙන්නේ මොකද්ද? ඒක මම මෙතන ලියා ගන්නම්. x ඩබල් ඩොට් ධන 3 බෙදීම කවුද ඉන්නේ? 3 බෙදීම 2ක් x ඍණ 5ක් බෙදීම 3 සමාන 0යි කියලා. මෙහෙමනේ තියෙන්නේ. අපේ ප්‍රකාශය තියෙන්නේ ඕක. දැන් එයාලා කියනවා මෙන්න මේ කෑල්ල. මෙන්න මේ කෑල්ල එයාලා ගන්න කියනවා කීයද? මෙන්න මේ කෑල්ල එයාලා ගන්න කියනවා කැපිටල් x කියලා. කැපිටල් x සමානයි x ඍණ 5a බෙදීම 3ක් කියලා ගන්න කියනවා. එහෙනම් අපිට එහෙම අරගෙන ප්‍රකාශය නැවත ලියන්න කියලා කියනවා. එහෙනම් මෙයා මෙන්න මේ ප්‍රකාශයේ t විශයෙන් දෙවරක් අවකලනය කරන්නකො. t විශයෙන් දෙවරක් අවකලනය කරාම දෙවරක් අවකලනයෙන් මෙයා t විශයෙන් x කැපිටල් x t විශයෙන් අවකලනය කරාම කැපිටල් x ඩබල් ඩොට් වෙනවා. සිම්පල් x t විශයෙන් දෙවරක් අවකලනය කරාම සිම්පල් x ඩබල් ඩොට් වෙනවා. 5 කියන්නේ මෙන්න මේ 5 a බෙදීම 3 t විශයෙන් එකපාරක් අවකලනය කරාම නැති වෙලාම යනවා. අයි අද දෙපාරක් අවකලනය කරාම එතන බිඳුවයි. මේ ඉන්නේ නියත යන්නේ. ඒ කියන්නේ නියතයක් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මෙයා බිඳුවයි. එහෙනම් කැපිටල් x කියන එකන x ඩබල් ඩොට් කියන එකන සිම්පල් x ඩබල් ඩොට්ට සමාන වෙනවා. එහෙනම් අපිට මේ ප්‍රකාශය නැවත ලියන්න පුළුවන් කොහොමද? කැපිටල් සිම්පල් x ඉන්න දැන්න කැපිටල් x දාන්න. කැපිටල් x ඩබල් ඩොට් දාන 3 බෙදීම 2යි a මෙන්න මේ x එක මෙතන දාන්න සමාන 0. මේ කියන්නේ කවුද? මේ ඉන්නේ ඔමේගා වර්ගය. එහෙනම් x ඩබල් ඩොට් කැපිටල් x ඩබල් ඩොට් ඔමේගා වර්ගය සිම්පල් කැපිටල් x සමානයි 0. අර කියන විදිහට අපි නැවත ලිව්වා. මෙන්න මේ කියන විදිහට ඒ කියන්නේ නැවත ලියන්න කියන්නේ අරක දාලා නැවත ලියන්න කියලා කියනවා. අපි මේ විදිහට ලිව්වා. ඕක තමයි උත්තරේ. අංශුවේ මෙම සරල අනුවෘත්ති චරිතයේ කේන්ද්‍රය විස්තරය සහ ආවර්ත කාලය ලියන්න. හරි. හොඳට අහගන්න. බේස් තියරි ටිකකුත් කියලා දෙන්නම්කෝ. තියරි ටිකක් කියන්නේ දැනගෙන ඉන්න ඕන ටිකක් කියලා දෙන්නම්කෝ. දැන් ඔගේ කේන්ද්‍රය අහනවා, විස්තරය අහනවා. මොනවද අහන්නේ? කේන්ද්‍රය අහනවා. විස්තරය අහනවා. අනිත් එක අහනවා ආවර්ත කාලය. හරි. ඔය තුනනේ අහන්නේ. අපි කේන්ද්‍රය මුලින්ම හොයමු. කේන්ද්‍රය ගන්න කොහොමද? කේන්ද්‍රය ගන්නේ ඉතින් අපි ඕන يعني තියරි ඉගෙන ගත්ත ළමෙක් දන්නවා සරල අනුවර්තී චරිතයක කේන්ද්‍රය ගන්න කොහොමද කියලා. කේන්ද්‍රය කියන්නේ එයාගේ ත්වරණය බිඳුව වෙන තැන. ඒ කියන්නේ එයාගේ ත්වරණය බිඳුව වෙන තැන ප්‍රවේගය උපරිම වෙන තැන. එයාගේ x ඩබල් ඩොට් සිම්පල් x ඩබල් ඩොට් කියන එක නා බිඳුව වෙන තැන සහ v කියන එක නා ප්‍රවේගය උපරිම වෙන තැන. ප්‍රවේගය උපරිම Vmax වෙන තැන. එහෙනම් x ඩබල් ඩොට් බිඳුව වෙන තැනින් අපිට කේන්ද්‍රය ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ සමීකරණේ x ඩබල් ඩොට් බිඳුව වෙන තැන හොයාගමු. ඒ සමීකරණේ x ඩබල් ඩොට් බිඳුව වෙන තැන හොයාගමු. එහෙනම් ඕකේ x ඩබල් ඩොට් සිම්පල් x ඩබල් ඩොට් බිඳුව වෙනවා කියන්නේ මේකට අනුව සිම්පල් x ඩබල් ඩොට් බිඳුව වෙනවා කියන්නේ කැපිටල් x ඩබල් ඩොට් බිඳුව වෙනවා කියන එකනේ. එහෙනම් මෙයා බිඳුව වෙන තැනදී කේන්ද්‍රය ලැබෙයි. එහෙනම් කැපිටල් x ඩබල් ඩොට් බිඳුව වන විට අපිට ලියන්න පුළුවන්. ලස්සන ලියමු. කේන්ද්‍රය ලැබේ. පිළිවෙලටම ලියමු ගන්න. එතකොට ලකුණු හම්බෙනවා. කේන්ද්‍රය ලැබේ. එහෙනම් ඔමේගා එහෙනම් මේක බිඳුවයි. ඔමේගා වර්ගයේ කැපිටල් x සමාන බිඳුවයි. දැන් ඔමේගා වර්ගයේ කැපිටල් x සමාන බිඳුවයි කියන එක හරි. දැන් දෙපැත්තම ඔමේගා වර්ගයෙන් බෙදන්න. එහෙම බෙදන්න පුළුවන් වෙන්නේ ඔමේගා බිඳුවට වඩා විශාලයි කියපු හින්දා විතරයි. ඔමේගා කියන්නේ බිඳුවට සමාන වෙන අපිට කවදාවත් බෙදන්න බෑ. ඒතකොට අර ලිමිට් සම්බන්ධ ප්‍රශ්නයක් එනවා. ඔමේගා බිඳුවට අසමාන නිසා අපිට මේක හරි නිසා මෙහෙම බෙදන්න පුළුවන්. එහෙනම් මේකට මේක කැපිලා යනවා. එහෙනම් කැපිටල් x කෙනෙක් කරා බිඳුවට සමාන වෙනවා.
කැපිටල් X කියන එක අපි උඩ ලිව්වා. කැපිටල් X කියන්නේ සිම්පල් X ඍණ 5ක් A බෙදීම 3යි. නේ කැපිටල් X කියන්නේ මේ කැපිටල් X කියන්නේ කවුද මේ තියෙන්නේ? කැපිටල් X කියන්නේ සිම්පල් X ඍණ 5ක් A බෙදීම 3යි. එහෙනම් කැපිටල් X සමාන බිඳුවයි කියන්නේ සිම්පල් X ඍණ 5ක් A බෙදීම 3 සමානයි බිඳුවක් වෙනවා. ඒ කියන්නේ X කියන එක නම් 5යි A බෙදීම 3කින් කවුද ඉන්නේ? කේන්දරේ පිහිටයි. කේන්දරේ පිහිටයි. එහෙනම් අපි කේන්ද්‍රය හොයාගත්තා. කේන්ද්‍රය හොයාගත්තා. දැන් විස්තාරය අපිට කෙලින්ම ගන්න පුළුවන්. විස්තාරය කියන එක නයි ගණන් හදන්න දෙයක් නෑ මේ බලන්න. විස්තාරය කියන එක ගණන් හදන්න දෙයක් නෑ. මේ ගානේ බලන්න යාලා කියන එක තැනක මෙන්න මෙතන උඩ කියන්නේ. මම ඒක එතරදිත් කිව්වා. බිඳුවර 3යි A 15 වූ B ලක්ෂයේදී අංශුව ෂණික නිශ්චලතාවයට පැමිණේ. බිඳුවට 3යි A 15 වූ B ලක්ෂයේදී අංශුව ෂණික නිශ්චලතාවයට පැමිණේ. අංශුව ෂණික නිශ්චලතාවයට පැමිණෙනවා කියන්නේ අන්න එතන තමා උත්තර ඔය කියන විස්තරය තියෙන්නේ. අංශු ෂණික නිශ්චලතාවයට පැමිණෙනවා කියන්නේ එන්නේ එතන තමයි ඔය කියන්නේ ඔය කියන විස්තරය කියන්නේ. විස්තරය කියන තැනදී කේන්ද්‍රය කියන තැනදී ප්‍රවේගයේ මේ උපරිම වගේම විස්තරය කියන තැනදී ත්වරණයේ උපරිම වෙලා ප්‍රවේගයේ බිඳුවක් කරනවා. ෂණික නිශ්චල වෙන තැන කියන්නේ ප්‍රවේගයේ බිඳුවක් වෙන තැන තමයි උතර කේන්ද්‍රය තියෙන්නේ. දැන් විස්තරය තියෙන සමාන කේන්ද්‍රය නෙමෙයි විස්තරය තියෙන්නේ. දැන් ඕක නිකන් ගන්න බෑ. ඕක දැන් අපි කේන්ද්‍රය හොයාගත්තනේ. දැන් රූපයක් ඇඳලා ගන්න වෙන්නේ. මෙන්න මෙහෙම තමයි ගන්න වෙන්නේ. මෙහෙම ඇඳද්දොත් ඔයාලට තේරෙයි. නැත්තම් ඉතින් තේරුම් ගන්න අමාරුයි. මෙන්න මෙහෙම තමයි කතාව කියන්නේ. මෙන්න මෙහෙම. දැන් අපි කේන්ද්‍රය හොයාගත්තනේ. දැන් අර විදිහට රූපයක් අඳගමු. මෙන්න මෙතන තමයි O තියෙන්නේ. මෙතන තමයි O තියෙන්නේ. උතර තමයි O තියෙන්නේ. දැන් මෙතන තමයි අය ඔක්කොම පිළිවෙලින්ද මෙතන තමයි O තියෙන්නේ. මෙන්න මෙතන තමයි ඔයාගේ මුල් දිග A. හරිද? මුල් දිග A උතර තියෙන්නේ. එතකොට දැන් අපි මෙතන ගත්තාම මෙන්න මේ තියෙන x කියන එක නම් 5යි A බෙදීම 3න් එයාගේ කේන්දරය තියෙනවනේ. x කියන එක නම් 5යි A බෙදීම 3න් එයාගේ කේන්දරය තියෙනවා. එතකොට මේ රූපයට අනුව x කියන්නේ මෙන්න මේක. x කියන්නේ මෙන්න මේක. මම මේ රූපය ගන්න දතෙන්න. මෙන්න මේ රූපය අතෙන්න ගන්නම්කෝ. එතකොට ඔයාලට කියලා දෙන්න ලේසි. මේ රූපය මම මෙතෙන්න ගන්නවා. හරි දැන් බලන්න. එතකොට මෙතන මේ බලන්න x කියන්නේ මෙන්න මේ දුර. x කියන්නේ මේක. දැන් මේ x කියන එක නා 5යි A බෙදීම දුර 3ක දුරෙන් කේන්ද්‍රය තියෙනවා. ඒ කියන්නේ x කියන එක මෙන්න මේ දුර අපි ගත්තේ නිකන් අචල දුරක්නේ. මේ අරන් තියෙන නිශ්චිත අචල දුරක්. මොකක් හරි ලක්ෂයක සිට නිකන් අපි අර x කියන එක නා ඊට වඩා විශාල වෙන දුරක් තමයි මේ අරන් තියෙන්නේ. එන්නේ මේ දුර 5යි A බෙදීම 3ක දුරෙන් කේන්ද්‍රය තියෙනවා. එහෙනම් මේ දුර A අපි මෙන්න මේ දුරට මෙන්න මේ A කියන දුරට තව y දුරක් කීයකරි y දුරක් එකතු කරලා බලමු 5යි A බෙදීම 3ක් හැදෙන්නේ කොච්චර දුරකින්ද කියලා. මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ ලක්ෂයේ ඉඳලා තව කොච්චර දුරින්ද 5යි A බෙදීම කියන්නේ 5යි A බෙදීම 3ක් හැදෙන්නේ. මෙන්න මේ සම්පූර්ණ දුර 5යි A බෙදීම 3ක් එන්නේ කියන්නේ මේ දුරට මෙන්න මෙහෙමනේ මම මෙහෙම තමයි හදන්නේ. දැන් හිතමු මෙන්න මෙතන තමයි එයාගේ කේන්ද්‍රය තියෙන්නේ කියලා. මෙන්න මෙතන තමයි කේන්ද්‍රය තියෙන්නේ. මෙන්න මේ වස්තුව මේ හරිය ඉන්නවා. මෙතන තමයි ෂණික නිශ්චල වෙන තැන. මෙතන තමයි විස්තරය කියලා හිතමු. මේ හරිය කේන්ද්‍රය තියෙනවා. මෙන්න මේ හරිය කේන්ද්‍රය තියෙනවා. එන්නේ ඒ තියෙන දුරට මෙතන ඉඳලා තියෙන දුර y කියලා හිතමු. මෙතන තියෙන y කියලා හිතමු. මෙන්න මේ සම්පූර්ණ දුර තමයි 5යි A බෙදීම 3ක් කියලා ආවේ. අය අපි මෙතන ඉඳලා x දුර ගත්තේ. එහෙනම් අපි මේ y දුර හොයාගමු. ඒ y දුර හොයාගත්තට පස්සේ අපිට මේකේ කේන්ද්‍රය හොයාගන්න පුළුවන්. අයි මේක ෂණික නිශ්චල වෙන තැන කීයද? ෂණික නිශ්චල වෙන තැන 3ක්. මෙන්න මේ දුර 3ක් කියලා අපි දන්න. මෙතන ෂණික නිශ්චලයි. මෙතන B බිඳුවයි. මේක කේන්ද්‍රය. මේක 3ක්. මේ සම්පූර්ණ දිග 3ක්. මේ දිග දන්නවනම් අපිට මෙන්න මේ දිග ගන්න පුළුවන්. මෙතන කේන්ද්‍රය ඉඳලා තියෙන දුරන විස්තරය වෙන්නේ. කේන්ද්‍රය ඉදලා බිඳුවන තැන තියෙන දුර තමයි විස්තරය වෙන්නේ. එහෙනම් මේ දුර හොයාගන්න ඕනේ අපිට. මොන දුරද? මේ y දුර. y දුර හොයාගන්න පුළුවන්. අපි මේ දුර දන්නවා. මේක දුර 5යි A බෙදීම 3ක් කියලා දන්නවා. එහෙනම් මේ දුරවල් දෙකේ එකතුව මේ දුරට සමානයි. මේ දුරවල් දෙකේ එකතුව මේ දුරට සමානයි. එහෙනම් ඒ දන y කියන දුර 5යි A බෙදීම 3 සමානයි. එහෙනම් y කියන්නේ කීයද? 5යි A බෙදීම 3ෙන් අඩු කරන්න ඕනේ a කියන දුරක්. එහෙනම් y සමාන වෙනවා 2යි A බෙදීම 3ට. මං හරිනේ. ඒ 3යි A 5යි A ගෙන් 3යි A ගියාම 2යි A 2යි A බෙදීම 3යි. එහෙනම් y දුර කීයට සමාන වෙනවද? 2යි A බෙදීම 3ට සමාන වෙනවා.
එහෙනම් අපිට විස්තරය ගන්න පුළුවන්. මෙන්න කේන්ද්‍රය තියෙන්නේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතන ඉඳලා 2a බෙදීම 3ක දුරක් පහළින්. එහෙනම් අපිට විස්තරය ගන්න පුළුවන්. විස්තරය කියන්නේ මෙන්න මේ දුර a. ඒක අපිට ලේසියෙන් ගන්න පුළුවන්. a කියන්නේ එහෙනම් 3යි a ගෙන් මෙන්න මේ දුරෙන් 3යි a ගෙන් මෙන්න මේ දුර 5යි a බෙදීම 3ක් අඩු කරලා දාන්න. අපිට මේ y දුර ගන්න ඕනෙත් නැහැ. ඉතින් මේ දුරින් මෙන්න මේ දුර අඩු කරලාම මේ දුර එනවා. ඉතින් මම මේ ගත්තේ මේ දුර ඉස්සරහට ඕනි වෙනවා. ඉස්සරහට මෙන්න මේ y දුර ඕනි වෙනවා. මම ඒක කියනම් කොතනද ඕනි වෙන්නේ කියලා. අර කාලය ගත්ති මෙන්න මෙතන සමීකරණයක් හදන්න වෙනවා. මෙන්න මෙහෙමනේ කාලය එන්නේ. ඒක මම එතෙන්ට ගියම කියන්නම්කෝ. මෙන්න මේ දුරින් මෙන්න මේ දුර අඩු කරාම මෙන්න මේ දුර එනවා. විස්තරය එනවා. විස්තරය කියන්නේ ශනික විස්තර තැන ශනික නිශ්චල වෙන තැන කේන්ද්‍රය ඉදලා. එහෙනම් විස්තරය අපිට ගන්න පුළුවන් කීයද? 3යි a ගෙන් අඩු කරන්නේ කොච්චරද? 5යි a බෙදීම 3ක්. 3යි ගෙන් අඩු කරන්න ඕනේ 5යි a බෙදීම 3ක්. 3යි ගෙන් 5යි a බෙදීම 3ක් අඩු කරාම a සමානයි 9යි a ගෙන් අඩු කරනවා 5යි a බෙදීම 3ක්. ඒ කියන්නේ 4ක් a බෙදීම 3යි. එහෙනම් විස්තරය කියන්නේ මෙන්න මේ දුර 4ක් a බෙදීම මේ දුර කීයද? 4ක් a බෙදීම 3ක් වෙනවා. එහෙනම් අපි විස්තරයත් එවුවා. විස්තරය කීයද? විස්තරය සමානයි 4ක් a බෙදීම 3. විස්තරය 4ක් a බෙදීම 3. ඊට පස්සේ අහනවා ආවර්ත කාලය. ආවර්ත කාලය කියන්නේ මොකද්ද? දැන් මේ සල්ලානුවර්දී තලිතේ යන්නේ මෙහෙමනේ. මෙතනින් පටන් ගන්න මෙහෙම ගියා, මෙහෙම ගියා, මෙහෙම ගියා, මෙහෙම ආවා. මෙතෙන් දෙන්න ගතන කාලේ මේ ආවර්ත කාලය කියන්නේ ආවර්ත කාලය කියන්නේ එක ආවර්තයක් යන්න ගතවන කාලය. මෙන්න මේ කාලය අපිට කෙලින්ම ලියන්න පුළුවන් කොහොමද? t සමානයි 2 වරක් sorry ආවර්ත කාලය ලියන සූත්‍රය මොකද්ද? මම කියන්නේ ආවර්ත කාලය ලියන සූත්‍රය. ආවර්ත කාලය ලියන සූත්‍රය සමානයි ලියන සූත්‍රය ආවර්ත කාලය ලියන සූත්‍රය. අපි දන්නවා ආවර්ත කාලය ලියන සූත්‍රය කොහොමද ගන්නෙ? ආවර්ත කාලය කියන්නේ ෆිසික්ස් වලත් දන්නවා සරලානුවර්තිතත් එක ආවර්ත කාලය කියන්නේ t සමානයි 2 වරක් වර්ගමූලය ඇතුලේ l යට g. l යට කියන්නේ තන්තුවේ දිග කියන්නේ 2 වරක් වර්ගමූලය ඇතුලේ a බෙදීම g. ඔය තමයි ආවර්ත කාලය කියන්නේ. ආවර්ත කාලය කියන්නේ මොකද්ද? ඒ අදාළ තන්තුව කියන්නේ මෙතනින් පටන්ගෙන ආරම්භක ලක්ෂ්‍යය a අවසාන ලක්ෂ්‍යයත් aම තමයි. එතනින් පටන්ගෙන මෙන්න මෙහෙම ගියා මෙන්න මෙතෙන් එන්න ගත වෙන කාලය. ආ හිටපු ලක්ෂ්‍යයට මෙන්න ගත වෙන කාලය. මෙහෙම ගත්තොත් මෙහෙම ගියා මෙතෙන් එන්න. මෙන්න මෙතෙන් එන්න ගත වෙන කාලය. ඒක 2 වරක් a යට g. මත ආවර්ත කාලය ලියන සූත්‍රය. හරි. එතකොට අපි මුලින්ම අහුව අපෙන් ආවර්ත කාලය, විස්තරය සහ කේන්ද්‍රය ඔය තුන අපි හැදුවා. ඔය තුන අපි සම්පූර්ණ කරා. එතකොට ඔය තුන හරි සරලයි. ඊට පස්සේ අපි ඊළඟට ආය අලුතෙන් යන් ඊළඟට තමයි කාලය අහන ඊළඟට තමයි ඉතින් සංකීර්ණ කියලා තියෙන්නේ. සාමාන්‍ය සල්ලානුවතේ ගන්නේ ඔය තරින් යාට සාමාන්‍ය ළමයි හදන්නේ නැහැ. සංකීර්ණ හරිය තියෙන්නේ එතනින් පස්සේ අපි ඒක හදලිමු. ඒක ඇල්ල හදලිමු. කාලය හොයන සීන් එක හදලිමු. කාලේ සොයන සීන් එක හදලිමු. නැත්තම් කාලය හොයන සීන් එක හදලිමු. හරි. මොකද දැන් කියන්නේ ඔය ටික හොයලා ඊට පස්සේ කියනවා x ඩොට් වර්ගය සමානයි ඔමේගා වර්ගය c වර්ගය. කියන්නේ මෙන්න මේ සූත්‍රෙනේ කියන්නේ අපි දන්න සූත්‍රෙනේ. v වර්ගය සමානයි මේ අපි දන්න සූත්‍රය v වර්ගය සමානයි ඔමේගා වර්ගය ඍණ ඔමේගා වර්ගය මොකද v වර්ගය සමානයි ඔමේගා වර්ගය වරක් c වර්ගය ඍණ x වර්ගය. මෙතන තියෙන c වර්ගය කියලා කියන්නේ a වර්ගය ඍණ x වර්ගය. ඔය c කියන්නේ ඔය උතර c කියන්නේ විස්තරයට. c යනු විස්තරය කියලා තියෙනවා. සූත්‍රය වගේ p හි උපරිම වේගය සොයන්න මෙහි යනු මේ c යනු විස්තරය වේ. ඒ ඉහළට යාමේදී p යන්තමින් ඕට ළඟා වෙන බව පෙන්වන්න කියලා කියනවා. ඒක හරි සාමාන්‍ය ප්‍රශ්නයක්. ඒක අවුලක් නෑ. ඒ වුණත් පොඩි අවුලක් තියෙනවා. පොඩ බලන්න ඔබේ. මම කියන්නම්. දැන් අපේ සූත්‍රය මොකද්ද? x ඩොට් වර්ගය සමානයි ඔමේගා වර්ගය c වර්ගය ඍණ x වර්ගය කියලා තියෙනවා. මේ කැපිටල් x වර්ගය තියෙන මතක තියාගන්න කැපිටල් x වර්ගය තියෙන උතර ඈ. ඒතර කැපිටල් x වර්ගය කියලා අරන් තියෙන ඔය ඇත්තටම ගත්තොත් ඔය කැපිටල් x වර්ගය කියලා අරන් තියෙන මොකද්ද? කේන්ද්‍රය ඉඳලා යම් කිසි තැනකට තියෙන දුර. يعني යාලා ලස්සන අතර හදලා තියෙන්නේ උඩදී හැදුවා අතර. ඔයාලට තේරුම් නැතුණාට හරි. සේරිච්ච ළමයි කියන්න පුළුවන් හරි. දැන් x ඩොට් වර්ගය සමානයි ඔමේගා වර්ගය වරක් c වර්ගය ඍණ x වර්ගය උපරිම වේගය v max එන්නේ කොතනද? කේන්ද්‍රයේදී. ඔක කිව්වනේ මම. උපරිම වේගය එන්නේ කේන්ද්‍රයේදී. එහෙනම් කේන්ද්‍රයට මේ සමීකරණය ඇප්ලයි කරන්න තියෙන්නේ.
කේන්ද්‍රය මේ සමීකරණය ඇප්ලයි කරද්දී x ඩොට් වර්ගය සමානයි ඔමේගා වර්ගය මේ විස්තරය c වර්ගය මෙතන දාන්නේ කේන්ද්‍රය ඉඳලා මෙන්න මේ කේන්ද්‍රය ඉඳලා මෙතන දාන්නේ මෙන්න මෙතනනේ කේන්ද්‍රය තියෙන්නේ මේකනේ කේන්ද්‍රය ඕකනේ මේකනේ කේන්ද්‍රයේ ඉඳලා අදාළ ලක්ෂයට තියෙන දුර. ඉතින් කේන්ද්‍රයේ v max වෙන්නේ කේන්ද්‍රයේ වේගය උපරිම වෙන්නේ. එහෙනම් එතන ඉඳලා වේගය උපරිම වෙන තැනට දුර බිඳුව. ඒ මෙතනදිම තමයි වේගය උපරිම වෙන්නේ. එහෙනම් එතන ඉඳලා කිසිම දුරක් නැහැ. එහෙනම් මෙතන බිඳුවයි. එහෙනම් x ඩොට් වර්ගය කියන එක සමාන වෙනවා ඔමේගා වර්ගය ගුණ කිරීම c වර්ගයට. එහෙනම් x ඩොට් වර්ගය සමාන වෙනවා x ඩොට් කියන එක සමාන වෙනවා ඔමේගා ගුණ කිරීම c ට. x ඩොට් සමාන වෙනවා ඔමේගා කියන්නේ 3 බෙදීම 2ක් කියද ඔමේගා කියන්නේ. මතකත් නැහැ. උඩ එන උඩ තිබ්බේ ඔමේගා කීයද කියලා මේ තියෙන ඔමේගා. ඔමේගා එන උඩ තිබ්බේ මේ තියෙන ඔමේගා කියන්නේ 3 බෙදීම මේ ගානේ පොඩ්ඩක් ඉන්න මම වැරදීමක් කරලා දෙනවා. මේකේ මේ මෙතෙන්ට එද්දි මං g අයින් කරලා දෙනවා මේ පොඩි වැරදීමක් කරලා දෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. අර දැන් කියපු ඔක්කොම හරිය. මෙන්න මේ මෙතන g මේ m ට m කපලා කියලා තියෙනවා. මේ මෙතන m ට මේ m ට මේ m ට මේ m කපලා දෙනවා. g දාලා නෑ මේ. මේ g කැපෙන්නේ නෑනේ. මේ g කැපෙන්නේ. එහෙනම් මෙතන g ඉන්නවා. මෙතනත් g ඉන්නවා. මෙතනත් පාක්කේ විදීම g ඉන්නවා. එතන මෙතනත් මෙතනත් g ඉන්නවා. මෙතනත් g ඉන්නවා. මෙතනත් g ඉන්නවා. දැන් මෙතනත් g ඉන්නවා. එතකොට හැමතැනම g ඉන්නවා. මෙතන x කෙත් g ඉන්නවා. මෙතනත් 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 g ඉන්නවා. හරි. එතකොට මෙතන අපි g එක්කුත් එළියට ගන්නවා. එතකොට 3ක් g බෙදීම 2ක්. එහෙනම් මෙතන 3ක් g බෙදීම 2ක් තමයි ඔමේගා කියන්නේ. හරිද? පොඩි අත්හැරිදමක් වෙලා තියෙනවා. ඒක ගණන් ගන්න එපා. අනිත් කියලා දුන්න ඔක්කොම හරි. ඔමේගා කොහෙදවත් භාවිතා වුණේ නැහනේ. ඔමේගා කොහෙදවත් භාවිතා වුණේ නැති හින්දා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ හින්දා ඔමේගා කියන්නේ 3ක් g බෙදීම 2ක්. හරි ප්‍රශ්නයක් නැහැ. ඔමේගා කියන්නේ 3ක් g බෙදීම 2ක්. ඔමේගා කියන්නේ 3ක් g බෙදීම 2ක්. 3ක් g බෙදීම 2ක්. ගුණ කිරීම c කියන්නේ විස්තරය. විස්තරය කියන්නේ අපි හොයාගත්ත විස්තරය 4ක් a බෙදීම 3යි. ඒ කියන්නේ 4ක් a බෙදීම 3යි. 4ක් a බෙදීම 3යි. 3ට 3 කැපෙනවා. මෙතනින් a ට a කැපෙනවා. මෙතනින් 2ට 2 කැපෙනවා. එතකොට x ඩොට් සමානයි පොඩි ප්‍රශ්නයක් කරලා තියෙනවානේ. මොකක්ද ප්‍රශ්නේ? මෙතන x වර්ගය කියන එක නම් බිඳුවයි. x ඩොට් වර්ගය සමානයි ඔමේගා වර්ගය සින c වර්ගය. එතකොට ඔමේගා වර්ගය කියන්නේ මෙතන හරිනේ. මෙතන හරි. මෙතන වැරද්ද තේරුණා මට. මම මේ ගාන ඔයාලත් එක්ක දැන් හදන්නේ. හින්දා මටත් අර වැරදීම් වෙනවා. ගණන් ගන්න එපා. මෙතන ඔමේගා වර්ගය නෙමෙයිනේ ඔමේගානේ. ඔමේගා කියන්නේ 3ක් g බෙදීම 2ක් a ගේ වර්ගමූලය. අපි උඩ බලන්න ගිහිල්ලා මේ මෙතන බලන්න මේ ඔමේගා කියන්නේ කීයද? ඔමේගා කියන්නේ මේ 3ක් g බෙදීම 2ක් a ගේ වර්ගමූලය මේ 3ක් g බෙදීම 2ක් a ගේ වර්ගමූලය. මම ගුණා වගේ ඔමේගා වර්ගය දෙන්න දැම්මා. දැන් මෙතන දානවනේ 3ක් g බෙදීම 2ක් a ගේ වර්ගමූලය. 3ක් g බෙදීම 2ක් a ගේ වර්ගමූලය මෙතෙන්ට දාන්න ඕනේ. ගුණ කිරීම c කියන්නේ විස්තරයනේ කිය විස්තරය 4ක් a බෙදීම 3යි. විස්තරය කියන්නේ 4ක් a බෙදීම 3යි. හරි. එහෙනම් x ඩොට් සමාන ඔක්කොම ඇතුළට යවන්න 3ක් g බෙදීම 4 වර්ගයේ 16ක් a වර්ගයේ බෙදීම 2ක් a ගුණ කිරීම 9යි. ඒකේ වර්ගමූලය. මේ සම්පූර්ණ පදේ මම මෙයාගේ ඇතුළට යවුවා. එතකොට මේවා වර්ග වෙලා ඇතුළට යන්නේ. එහෙනම් දැන් කපන්න ලස්සනට. මෙතන 1යි, මෙතෙන්ට 3යි, මෙතෙන්ට 2යි, මෙතෙන්ට 8යි. එතකොට වේගය වෙන්නේ කීයද? වේගය වෙන්නේ කීයද? මේ ඒට මේ එක කැපිලා යනවා. වේගය වෙන්නේ 8ක් g a බෙදීම 3 වර්ගමූලය. 8ක් g a බෙදීම 3 වර්ගමූලය. ඕක තමයි උපරිම වේගය. එහෙනම් vmax කියන්නේ උපරිම වේගය සමානයි කීයද? කියන්නේ x ඩොට් ඒක සමානයි vmax ඒක සමානයි 8ක් g බෙදීම a බෙදීම 3ක්ගේ වර්ගමූලය. එතන මේක තමයි උපරිම වේගය වෙන්නේ. එතකොට අපි කේන්ද්‍රයේදී තමයි උපරිම වේගයක් හම්බෙන්නේ. ඒක අපි හෙව්වා. පොඩක් අය බලන්න මම කියලා දෙන්නම්. මෙන්න මෙතන බිඳුව දැන් මෙයයි
අපි බලන්නේ කොතර වේගේද උපරිම වෙන වේගය. උපරිම වෙන වේගය කොහෙද තියෙන්නේ? කේන්ද්‍රයේදී. කේන්ද්‍රයේදී මෙතන මෙන්න මේ x දාන්නේ කේන්ද්‍රයේ ඉඳලා ඒ අදාළ ලක්ෂයට තියෙන දුර. ඒ අදාළ ලක්ෂයට තියෙන දුර කියන්නේ ඒ කියන්නේ වේගයේ උපරිම වෙන්නේ කේන්ද්‍රයේදී. එහෙනම් ඒ අදාළ ලක්ෂයට තියෙන දුර බිඳුවයි. කේන්ද්‍රයේ ඉඳලා තියෙන දුර බිඳුවයි. මොකද කේන්ද්‍රයේ තමයි වේගය උපරිම වෙන්නේ. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. හරි. ඊට පස්සේ ඒක ඉහළට යාවදී p යාන්ත්‍රයෙන් O වේද ළඟා වෙන බව කියලා කියනවා. ඒක හරි මෝඩ ප්‍රශ්න කමන්නේ අපි කරමු. එය ඉහළට යාමේදී p යාන්ත්‍රයෙන් O වෙත ළඟා වෙන බව පෙන්වන්න. අපි දන්නවා දැන් කේන්ද්‍රයේදී වේගය 8ක් g බෙදීම 3යි නම් කේන්ද්‍රයේදී වේගය 8ක් g a බෙදීම 3ක් කියලා දන්නවා. හරිද? දැන් මම මේක අන්දොත් මෙන්න මෙහෙම නෙන්නේ. මම මේ රූපෙ මෙතන ගන්නවා. ආය නවත ගන්නවා. මෙන්න මේ රූපේ. මෙන්න මේ රූපය ආය නවත මෙතන ගන්නවා. මෙන්න මේ රූපේ. කොපි මේ රූපේ මම මෙතන ගන්නවා. හරි. දැන් බලන්න. දැන් මෙතර වේගය අපි දන්නවා. මෙන්න මෙතර මේ වේගය මේ වේගය p නම් ඒ වේගය අපි දන්නවා. උතරනේ කේන්ද්‍ර වේගය. ඒක අපි දන්නවා. දැන් මෙන්න මේ O වෙත වෙද්දී ආ ෂණික නිශ්චල වෙනවා කියලා පෙන්නන්න කියලා කියන්නේ මේ O වෙත එද්දී O දක්වා ගමන් කිරීමේ O වට ළඟා වෙන බව පෙන්නන්න ඉහළට යෑමේදී p ට යාන්ත්‍රමින් O වෙත ළඟා වෙනවා කියන්නේ මොකද්ද? O වෙද්දී යාගේ ප්‍රවේගය බිඳුවක් කියන එක තමයි කියන්නේ. O ට එද්දී මෙන්න මෙතෙන් මේක ඕනේ. එතෙන් එද්දී යාගේ වේගය v සමාන බිඳුවක් කියලා බවට වෙන්නන්න කියලා කියන්නේ. අපි දන්නවා මෙතර වේගය මූල 2ක් kg කියලා අපි දන්නවා. හරිද? මූල 2ක් kg කියලා දන්නවා. අපි ඉස්සෙල්ලා බැලුවානේ මෙන්න මෙතෙන් එද්දී වේගය මූල 2ක් kg කියලා දන්නවා. ඒතකොට අපිත් දන්නවා මෙතර වේගය බිඳුවක් වෙනවා කියලා. ඒවත් එයාලා අපිට සමීකරණ සම්බන්ධ කරලා අර සමීකරණයත් කියන්නේ x ඩොට් වර්ගය සමානයි ඔමේගා වර්ගයේ c වර්ගයේ තියෙන කැපිටල් x වර්ගය කියන සමීකරණයත් භාවිතා කරලා ඕක බිඳුවක් කියලා පෙන්වන්න කියලා තමයි කියන්නේ. ඉතින් අපිට එහෙම කිව්වොත් කරන්න වෙනවනේ. ඉතින් අපි දන්නවා අතර වේගයේ බිඳුවක් කියලා. ඕක පටන් ගත්තේ බිඳුවෙන් කියලා. ඒත් ඒ වුණත් එයාලා ආයෙ පෙන්වන්න කියනවා සමීකරණ භාවිතා කරලා. හරි අපි ඒක කොහොමද හදමුකෝ. ඒතර අපි මෙතර වේගය දන්නවා. මෙතර වේගය හොයාගත්තා. මෙතරින් උඩ තියෙන මෙන්න මේ දුර තියෙන්නේ නිකන් සාමාන්‍ය චලිතයන්නේ. ඒ අංශය බුරුළු වුණාම සරල අනුවර්ති චලිතය දෙන්නේ නැහැ. ඒතර මෙන්න මෙතන ඉඳලා තියෙන්නේ සාමාන්‍ය චලිතය. මෙන්න මෙතන ඉඳලා මෙතන තමයි තියෙන්නේ සරල අනුවර්ති චලිතය. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ද ඔය සමීකරණය දාන්න තියෙන්නේ. මෙන්න මේ සමීකරණය දාන්න තියෙන්නේ. එතන ඉඳලා ඉතින් අපි සමීකරණය දාමු. එතන ඉඳලා ඒ කියන්නේ මෙතන වේගය හොයාගන්න. මෙතන වේගය හොයාගන්න x ඩොට් වර්ගය සමානයි. එතන වේගය හොයාගමු කීයද? x ඩොට් වර්ගය සමානයි ඔමේගා වර්ගය කියන්නේ මොකද්ද? 3ක් g බෙදීම 2ක් k ගුණ කිරීම c වර්ගය කියන්නේ විස්තරය. විස්තරය කියන්නේ 4ක් k බෙදීම 3 වර්ගය. බෙදීම 3 වර්ගය අඩු කිරීම x වර්ගය කියන්නේ කේන්ද්‍රයේ ඉඳලා මෙන්න මෙතන කේන්ද්‍රයේ තියෙන කේන්ද්‍රයේ ඉඳලා ඒ අදාළ ලක්ෂයට තියෙන දුර. ඒ කියන්නේ මේ දුර. ඒ කියන්නේ 2ක් a බෙදීම 3යි. කියන්නේ 2ක් a බෙදීම 3 සම්පූර්ණයේ වර්ගය. දැන් මෙතන දැම්මාම අනිවාර්යෙන් කීයද හම්බෙන්න ඕනේ? ඔය දැන් මේ s ඩොට් වර්ගයට එන උත්තරේ මෙන්න මේ මූල 2යි එදිට සමාන වෙනවා. අපි දැන් මෙතන වේගයෙන් හොයන්න ඕකද දාන්න. ඒකට සමාන වෙනවා. එතකොට x ඩොට් වර්ගය සමානයි 3ක් g බෙදීම 2ක් a ගුණ කිරීම 16ක් a වර්ගය බෙදීම 9 අඩු කිරීම 4ක් a වර්ගය බෙදීම 9. අසල් සුළු වෙන්න තියෙනවා ඉතින්. x ඩොට් වර්ගය සමානයි 3ක් g බෙදීම 2ක් a ගුණ කිරීම 12ක් a වර්ගය බෙදීම 9. ඒට ඒක කැපිලා යනවා 3ට මෙතන 1 3ක් කැපිලා යනවා මෙතෙන්ට 4ක් එනවා. සුළු කරන්න තියෙන්නේ මෙතෙන්ට 2ක් එනවා. එහෙනම් x ඩොට් වර්ගය කීයද? 2ක් ag කියලා හැදෙනවා. එහෙනම් x ඩොට් සමානයි කීයද? 2ක් ag ගේ වර්ගමූලය කියලා හැදෙනවා. 2ක් ag ගේ වර්ගමූලය කියලා හැදෙනවා. එහෙනම් අපි මෙතර වේගය හොයාගත්තා. ඒක අපි කලිනුත් දන්නවා ඉතින් මූල 2ක් ag එනවා කියලා. මේක අපි දැනගෙන තමයි ආයේ ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. ඉතින් අර සමීකරණ සූත්‍රය දීලා තියෙනවනේ. ඒක දාලා පෙන්නන්න හරි මෝඩට කමන්නේ ඉතින් පෙන්නනවා. දැන් ඉතින් මෙතනින් මෙතෙන්ද ඕට යාන්ත්‍රමින් ළඟා වෙන බව පෙන්නන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතන සාමාන්‍ය චලිතයක් තියෙන. එතෙන්ද මොකද දාන්න ඕනේ? සාමාන්‍යයෙන් ඉහළට දාන v වර්ගය සමානයි කාලයක් දන්නවනේ. u වර්ගය දාන 2as දාන්න. දාපු ගමන් ඒකට 2as දාපු ගමන් එයාගේ අවසාන ප්‍රවේගය තමයි හොයන්න ඕනේ. ආරම්භක ප්‍රවේගය මෙතනින් පටන් ගන්න. සෝරි මෙතනින් පටන් ගන්න. මෙන්න මෙතනින් පටන් ගන්න. ඒ පටන් ගන්න තැන වේගය අපි දැන් හෙව්ව මූල 2ක් kg. ඒකේ වර්ගය කියන්නේ 2ක් kg. අඩු කිරීම 2 ගුණ කිරීම උඩට යන්න තියෙනවා. ඕවෙද යන්න තියෙන කොච්චර දුරක්ද? මේ දුර. ඒ දුර. ඒ තෙන් දාන්න ඒම තමයි සෝරි යන්න තියෙන දුර a v වර්ගය සමාන u වර්ගය දන 2යි gs. එතකොට යට තියෙන දුර a තොරණේ g.
ඒක එහෙම දාන්න. එතකොට මේ පද දෙකම සමානයි කැපිලා ගිහිල්ලා v වර්ගය සමාන බිඳුවක් කියලා එනවා. b සමානයි බිඳුවක් කියලා එනවා. එහෙනම් එතන ඒ අදාළ ලක්ෂණය p ලක්ෂණය යද්දී අංශයේ ප්‍රවේගයේ බිඳුවක් වෙනවා. එහෙනම් ඔයාලට කියන්න පුළුවන් මොකද්ද? එහෙනම් ඉතින් අපි ඔප්පු කරලා පෙන්නවුවා. අංශුව මෙම සරල චරිතයේ කේන්ද්‍ර විස්තර හරි. එතකොට සූත්‍රය භාවිතා කරමින් p උපරිම සොයා මෙහි c යන විස්තරය වේ. ඒ ඉහළට යාමේදී p යන්තමින් O වෙත ළඟා වෙන බව පෙන්වන්න කියලා තියෙනවා. අපි ඒක පෙන්නනවා. ඒ ඉහළට යාමේදී p යන්තමින් O වෙත ළඟා වෙන බව පෙන්වන්න කියලා තියෙනවා. අපි ඒක පෙන්නනවා. හරි. එතන දැන් මේ ඔප්පු කරේ. අපි මුලින්ම කරේ මොකද්ද? මෙතර වේගය හොයාගත්තා. ඒක තමයි උපරිම වේගය. මෙතර වේගය හොයාගන්න අපි මේ සමීකරණය දැම්මා. ඊට පස්සේ මෙතන දැන් මෙතෙන් සාමාන්‍ය චලිත සමීකරණයක් ඉහළට දැම්මා. හරිද? මෙතන තොන්නේ ඍණ හින්දා තමයි මෙතන ඍණ GS ආවේ. ඒක තේරෙනවනේ. හරි. දැන් තමයි කාලය හොයන්න තියෙන්නේ. හරි. ඉතින් B සිට O දක්වා ගමන් කිරීමට P ට ගතන මුළු කාලය මෙන්න මේක බව පෙන්වන්න කියලා කියනවා. හරි. B සිට O දක්වා. දැන් මං ආයෙ රූපයක් අද ගන්න. රූපය අද ගන්නම් මම දැන්. කරදරයක් වෙන්නේ නැතුව රූපයක් අද ගන්න. කොපි පේස්ට් කරන්නේ නැහැ. රූපයක් අද ගන්න. මෙහෙම තියෙන්නේ කතාව. ලස්සන අදගම අපි. මෙතන තමයි වස්තුව ඉන්නේ කියලා හිතන්න. මෙතන තමයි ආරම්භක A ලක්ෂය. මෙතන තමයි ආලම්බක A ලක්ෂය. දැන් වස්තුව P ඉන්නේ මෙතන. මෙතන තමයි කේන්ද්‍රය. මෙතන මේ දුර විස්තරයක් කරනවා. හරිද? දැන් මේ දුරවල් ටික අපි මාක් කරගමු. මේ දුර A වෙනවා. මේ දුර A වෙනවා. මේ දුර 3ක් A වෙනවා. දැන් මේ ඉන්නේ විස්තරය. අර ශනික නිශ්චල තැන V බිඳුව වෙන තැන තමයි මේ ඉන්නේ. එතකොට මේ දුර A වෙනවා. A කීයද? 4ක් A බෙදීම 3යි. මේ දුර y වුණා. මතකද මේ දුර y වුණා. ඒ දුර කීයද? 2ක් A බෙදීම 3යි. මට මතක ඉදිරියේ එහෙම ඒ ටික තමයි තිබ්බේ. 2ක් A බෙදීම 3යි. අර දුර A, මේ දුර 4ක් A බෙදීම 3යි. මේ දුර 5ක් A බෙදීම 3යි. මෙන්න මේ දුර 5ක් A බෙදීම 3යි. හරි. දැන් අපෙන් අහන්නේ මේක A වෙනවා. මම මෙතන x වගේ දාගන්න. x එපානේ. x තිබ්බනේ. p ඉන්නවා. මෙතන කැපිටල් Q වගේ දාගන්න. මෙතන R වගේ දාගන්න. ওই ටික දාගමු. ඊට පස්සේ අපෙන් අහන්නේ කාලය කොතරම්ද කොතනද කාර්යය අහන්නේ. කාලය අහන්නේ B සිට O දක්වා ගමන් කිරීමට පීට ගතන මුළු කාලය. B සිට O දක්වා. B කියන්නේ කොතනද? මෙතන B කියන්නේ. මෙන්න මෙතන B කියන්නේ. කේන්ද්‍රයේ බිඳුව වෙන තැන B කියන්නේ. එතන ඉඳලා O දක්වා මෙතෙන් එන්න දක්වා ගතන කාලය කීයද කියලා අහන්නේ. හරි. ඔයාලට තේරෙන්න ඕනේ. ඔය කාලය සරලානුවර්තී චලිතය මෙහෙම ගියාට මෙහෙම ගියාට ඔක මෙහෙම ගියාට මේ කාලය යන්න අපි දන්නවා මෙන්න මෙහෙම තමයි කාලය යන්නේ. අපි කාලය මාක් කරන්නේ මේකේ සරලානුවර්තය තියෙන්නේ වෘත්ත චලිතයක් තමයි යන්නේ. එහෙනම් අපිට ඔක මෙහෙම තියරි කියලා දෙන්න බෑනේ මෙතන. මම ටක් කරලා ගන්න හදන්නම්. තියරි තේරුම් ගත්තලා මෙතන තේරුම් ගන්න පුළුවන්. තියරි මෙතන කියලා දෙන්න බෑ. තියරි කියලා දුන්නොත් වීඩියෝ එක මේ අර නිකන් ලොකු වීඩියෝ එකක් වෙනවා. ඒ හින්දා තියරි කියලා දෙන්න ඕනේ කියලා කමෙන්ට් එකක් දැම්මොත් මම තියරි කියලා දෙන්නම්. එතකන් අපි ගාන සාකච්ඡා කරමු. ගාන සාකච්ඡා කරන්නේ මේක මෙයා මෙහෙම යනවා. මෙයා මෙහෙම යනකොට මෙයා යන්නේ මෙහෙම වෘත්ත චලිතයක්. වෘත්ත චලිතයක් යන්නේ. පට්ට එක ඇතට ආවේ. ලස්සන අදිමු. මේක කේන්දරය මෙහෙම යන්නේ. මෙහෙම එන්න ඕන. ඔක හරිනම් මෙහෙම එන්න. මෙහෙම ඇවිල්ලා මේ හැරෙම එක රවුම හැරෙන්න වගේ දෙන්න ඕන. අන්න එහෙම. මේක අරේනේ. මෙතනනේ කේන්දරය වෙන්නේ. මේවා අරේනේ. එතකොට මේවා අරේ වුණා. මේක පොඩ්ඩක් ලස්සන බැලන්ස් වෙන්න තියෙනවා. කොහොම හරි මේ දුර 2යි බෙදීම 3 වලට 4යි බෙදීම 3 වැඩිනේ. එහෙනම් මේක රවුම ඉතුරු කෑල්ල මෙන්න මෙහෙ තියෙන්නේ. එහෙනම් රවුම මේ හරියට මේක පාස් කරලා යන්න. මෙන්න මේ හරිය වගේද රවුම ඔහොම යන්න ඕනේ. නැත්තම් සෙට් නෑ. හරි. දැන් ඕක තමයි හොයන්න තියෙන්නේ. මෙන්න මේ කාලේ මෙන්න මෙතෙන්ට ගතන කාලය. අපි දන්න කාලයක් වන සූත්‍රයම t සමානයි තීටයට ඔමේගා. තීටයට ඔමේගා තමයි කාලයක් වෙන සූත්‍රය. එතකොට තීටයට ඔමේගා හොයන්න ඕනේ. මෙතනින් එහාට ප්‍රශ්නයක් නැහැ. මෙතනින් එහාට කෙලින්ම t හොයන්න පුළුවන් කොහමද? මෙතනින් එහාට තියෙන්නේ තන්තු බුරුල්ලේ. මෙතනින් එහාට මොකද්ද? තන්තු බුරුල්ලේ. තන්තු බුරුල්ල නම් මොකද්ද? කෙලින්ම අර සාමාන්‍ය චලිත සමීකරණය. උතර උඩට දාන්න පුළුවන් s සමාන ut දෙන භාගයක් හිටිය වගේ.
නැත්නම් S සමාන U ධන V බෙදීම දෙකක් T. මොකක් හරි ඔහොම එකක් දාලා උතනින් කාලය හොයාගන්න පුළුවන්. අපිට මෙතන ඉඳලා මෙතෙන්ට කාලය හොයාගන්න තමයි කේස් එක තියෙන්නේ. මෙතන ඉඳලා මෙතෙන්ට කාලය හොයාගන්න තමයි කේස් එක තියෙන්නේ. එතන ඉඳලා කාලය හොයන්න හරි ලේසි. ආරම්භක ලක්ෂ්‍ය මෙතන. කොරතු පෑන දෙන්න. මෙතන ආරම්භක ලක්ෂ්‍ය. මෙතන තමයි අවසාන ලක්ෂ්‍ය. කේන්ද්‍රය ඉඳලා ආරම්භක ලක්ෂ්‍ය අවසාන ලක්ෂ්‍ය කරලා මෙන්න මෙහෙම හදන්න කෝණයක්. අන්න ඒ කෝණය තමයි θ වෙන්නේ. ඒ කෝණය මැනගත්තා නම් අපිට කෙලින්ම ඒ කෝණය මැනගත්තා නම් කෙලින්ම අපිට කාලය හොයන්න පුළුවන්. ඒ කාලය හොයන්න පුළුවන්. ඉතින් ඒ කෝණය මැනගන්න ලේසියට බෑ. මෙන්න මේ කෝණය මම අල්ෆා කියලා දාගන්න. එහෙනම් ඒ කෝණය වෙනවා මෙන්න මේ මුළු කෝණය මේ සම්පූර්ණ කෝණය. මෙන්න මේ සම්පූර්ණ කෝණය කීයද? සම්පූර්ණ කෝණය 180. ඒ කියන්නේ පයිගෙන් ඇල්ෆා අඩු කරාම ටීටා එනවා. එහෙනම් අපිට ලියන්න බලන්න මෙහෙම. ටීටා සමාන වෙනවා කීයටද? පයි අඩු කිරීම ඇල්ෆාට. එහෙනම් ඇල්ෆා හොයන්න පුළුවන් අපිට මෙහෙම. ඇල්ෆා කියන්නේ කවුද? ඇල්ෆා කියන්නේ ඇල්ෆා හොයමු මෙහෙම. අපි දන්නවා ඇල්ෆා හොයමු මෙහෙම. මේක අරේනේ. අරේ කියන්නේ ඕක කේන්ද්‍රයනේ. මේක A වෙනවා. ඇයි මේක මේ කේන්ද්‍රයනේ. මේ විස්තාරයනේ. ඇයි මේ මෙතන කේන්ද්‍රයේ ඉඳලා මෙන්න මෙතෙන් තමයි පටන් ගන්න. ඒ කියන්නේ ඌර්ධ චලිතය පටන් ගන්න මෙතනින් ඌර්ධය පටන් ගන්න. මේක යන්නේ ඒ කියන්නේ මේක උපරිම යන්න පුළුවන් දුරනේ විස්තාරය කියන්නේ. එහෙනම් මේ චලිතය යන්නේ මේ සම්පූර්ණ චලිතය යන්නේ ඒකේ අරේ වෙන්නේ විස්තාරය. එහෙනම් මේක මේ අරේ A ඒක A වෙනවා. මේ අරය A වෙනවා. ඒක අපි දන්නවා. සහ මේ y කියන දුර අපි දන්නවා. එහෙනම් අපිට කෙලින්ම මේ දුර දන්නවා නම් sin ලියන්න පුළුවන්නේ. sin alpha ලියන්න පුළුවන්. sin alpha කියන්නේ සම්මුඛ පාදයේ sin alpha නෙවෙයි cos alpha නේ. cos alpha ලියන්න පුළුවන්. cos alpha කියන්නේ මොකද්ද? සම්මුඛ පාදය නෙමෙයි බද්ධ පාදය කියන්නේ 2යි a බෙදීම 3යි. එක බෙදීම කර්ණය කියන්නේ කියලා 4ක් a බෙදීම 3යි. cos alpha සමානයි 2යි a බෙදීම 3 ඒවා 1යි මෙතෙන්ද 2යි. නම් භාගයයි alpha සමානයි 5 බෙදීම 3ක් වෙනවා. ඒක තේරුම් නැද්ද? 2යි a බෙදීම 3 ගුණ කිරීම 3 බෙදීම 4ක් පරස්පරයෙන් ගුණ ගන්න දෙන්නේ කැපලා ගිහලා භාගයක් එන්නේ. හරි. alpha කියන්නේ 5 බෙදීම 3යි. එහෙනම් alpha දන්නවා නම් අපිට මෙන්න මේ සූත්‍රයට අනුව θ ලියන්න පුළුවන්. θ සමානයි 5 අඩු කිරීම alpha කියන්නේ 5 බෙදීම 3යි. එහෙනම් θ කියන්නේ කීයද? 2ක් 5 බෙදීම 3. θ දන්නවා. θ ගොඩ දාගත්තා. θ දන්නවා කියන්නේ අපිට කාලය ලියන්න පුළුවන් ලේසියෙන්. කාලය කියන්නේ θ යට ඔමේගානේ. θ යට ඔමේගානේ කාලය කියන්නේ. එහෙනම් θ කියන්නේ 2ක් 5 බෙදීම 3යි. ඔමේගා කියන්නේ කීයද? ඔමේගා කියන්නේ මේ බලන්න. ඔමේගා කියන්නේ 3ක් g බෙදීම ඔමේගා කියන්නේ 3ක් g බෙදීම 2ක්. ඔමේගා කියන්නේ 3ක් g බෙදීම 2යි. එහෙනම් කෙලින්ම මෙතන දාන්න පුළුවන් 3ක් g බෙදීම 2ක්. මෙතන දාන්න පුළුවන් කීයද? t සමානයි 1ට ඔමේගා. එහෙනම් t සමානයි 2ක් 5 බෙදීම 3යි. ඔමේගා කියන්නේ 3ක් g බෙදීම 2ක් a ගේ වර්ගමූලය. එහෙනම් 1ට ඔමේගා කියන්නේ කවුද? 2ක් a බෙදීම 3ක් g ගේ වර්ගමූලය. එහෙනම් මෙතන දාන්න පුළුවන් 2ක් a බෙදීම 3ක් g ගේ වර්ගමූලය. එහෙනම් t සමානයි 2ක් 5 බෙදීම 3 ගුණ කිරීම 2ක් a බෙදීම 3ක් g ගේ වර්ගමූලය. මේක මම t1 කියලා ගන්න. මොකද මේක t1 කියලා ගන්න. මොකද මේක මෙතන ඉඳලා මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට යන්න මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට යන්න ගත වෙන කාලය ඔය තියෙන්නේ. දැන් මෙතන ඉඳලා මෙතෙන්ට යන්න ගත වෙන කාලය හොයන්න ඕනේ. ඒකට මෙතර වේගය අපි දන්නවා. කීයද මෙතර වේගය? මූල 2ක් ag මූල 2ක් ag මෙතර වේගය බිඳුවයි. එහෙනම් අපි උතෙන්ට දාමු මොකද්ද? දේශී සමීකරණයක් දාමු. යන්න තියෙන දුර s යන්න තියෙන දුර කීයද? මේ තියෙන දුර මේක a නේ. මේ දුර a නේ. එහෙනම් අපි උතෙන්ට දාමු s සමානයි u ධන v බෙදීම 2 ගුණ කිරීම t කියලා සමීකරණ නැති. ඕක දාමු. දැන් කාලය උත්ත කරොත් වෙනවා 2s බෙදීම u ධන v සමානයි t කියලා. t2 කියලා ගන්නම t2 සමාන වෙනවා 2 ගුණ කිරීම යන්න තියෙන දුර a වෙනවා. ආරම්භක ප්‍රවේගය මූල 2ක් ag වෙනවා. අවසාන ප්‍රවේගය බිඳුවක් වෙනවා. එහෙනම් 2ක් a බෙදීම 2ක් ag ගේ වර්ගමූලය කියලා එනවා. මෙතන a ට එකක් කැපිලා යනවා. මෙතන මූල එකක් ඉතුරු වෙනවා. මෙතන මූල දෙකට මූල දෙකක් කැපිලා ගියාම මූල දෙකක් ඉතුරු වෙනවා. අන උත්තරේ වෙන්නේ 2ක් a බෙදීම g ගේ වර්ගමූලය. සුළු කිරීම නම් තේරෙන්න ඕනේ. කියන්නේ සුළු කිරීමක් කරේ ඒක මට අර සුළු කිරීමක් ආපස්සට කියලා දෙන්න ඕනේ නැහැ. සුළු කිරීමක් තේරුම් ගන්න මේ ගානේ තියෙන බේසික් තියරි ටික ඉගෙන ගන්න. සහ ගාන හදන විදිහත් ඉගෙන ගන්න. සුළු කිරීම නම් කියලා දෙන්න මොකද මෙතන තියෙන්නේ
එතන තියෙන්නේ මේක තේරෙන්න ඇති. එතන තියෙන්නේ මූල 2ක් kgනේ. මූල 2ක් kg ගේ වර්ගමූලයනේ. එතකොට අපිට මේක මම සුළු කරන විදිය කියලා දුන්නොත් මෙන්න මෙහෙම තියෙන්නේ. 2ක් a බෙදීම 2ක් ag ගේ වර්ගමූලයෙන් තියෙන්නේ. 2 ලියන්න පුළුවන් අපිට මූල 2 ගුණ කිරීම මූල 2 කියලා. a ලියන්න පුළුවන් මූල a ගුණ කිරීම මූල a කියලා. බෙදීම මෙතන තියෙනවා මූල 2 ගුණ කිරීම මූල a ගුණ කිරීම මූල g කියලා දෙනවා. ඔහොම වෙන වෙනම ලියන්න ඕන. මූල 2කට මූල 2ක් කැපිලා යනවා. මූල 1කට මූල 1ක් කැපිලා යනවා. එතන වෙන්නේ මොකද්ද? මූල 2 ගුණ කිරීම මූල a ගුණ කිරීම බෙදීම මූල g කියලා. එහෙනම් මේ සම්පූර්ණ එක අපිට 2ක් a බෙදීම g කියලා මෙහෙම ලියන්න පුළුවන්. ඔක තමයි මේ මෙතන ලිව්වේ. ඒක තේරෙන්න ඇති. මේක තමයි මේ මෙතෙන්ද ලිව්වේ. හරි. දැන් ඊතර කාලයත් හරි. t2ත් හරි. t2ත් හරි. t2 කියන්නේ මොකද්ද? 2ක් a බෙදීම g ගේ වර්ගමූලය. එහෙනම් මුළු කාලය අපිට මුළු කාලය ලියන්න ඕන කීයද? මුළු කාලය වෙන්නේ මොකද්ද? t1 උයි t2 උයි එකතු කරාම එන කාලය. එහෙනම් t1 කියන්නේ මොකද්ද? t1 කියන්නේ කීයද? 2.5 බෙදීම 3යි 2.5 බෙදීම 3යි ගුණ කිරීම 2.5 බෙදීම 3යි ගුණ කිරීම 2ක් a බෙදීම 3ක් g 2ක් a බෙදීම 3ක් g ඒකේ වර්ගමූලය මුළු කාලය එන්න මුළු කාලය සමානයි එකතු කිරීම මෙතර කාලය කියලා t1 t2 කියන්නේ කීයද 2ක් a බෙදීම 3යි 2ක් a බෙදීම g ගේ වර්ගමූලය හරි දැන් නොහොම උත්තරයක් නෑ උත්තරයක් කොහොම නෑ බලන්න උත්තරේ කොහොමද තියෙන්නේ කියලා උත්තරේ තියෙන්නේ මෙන්න මේ 27යි වර්ගමූල g කියලා එකක් එළියට අරන් තිනවා. අතන 3යි මූල 3ක් කොහොම එකක් තමයි අරන් තියෙන්නේ. අපි මෙන්න මෙයාව එළියට අරන් බලමු. මෙන්න මෙයාව එළියට අරන් බලමු. මම ආයෙත් ගාන මෙතෙන්ට ගන්නම්කෝ. ඒ ගාන මෙතෙන්ට ගන්න කාලේ විතරක් පේන්න තියාගන්න. තමයි ඉඩම තියෙනනේ. කාලේ විතරක් පේන්න තියාගන්න. බලන්න. ඒකේ මොකද්ද කරලා තියෙන්නේ කියලා බලන්න. මේ ඉතින් මෙයාව එළියට අරන් තියෙනවා. අපි ආව එළියට අරන් බලමු. එයිද කියලා. නැත්නම් අපි සුළු කිරීම පරිදිත් දන්නේ නැහැ. ඉස්සෙල්ලා මෙහෙම කරන්න ඕන. මේ පද දෙක ඕකේ 2.5 එක කොහොම තියන්නේ? 2.5 මෙන්න මෙයාව කොහොම තියන්නේ? ඇයි එයා ඉන්නවනේ. මේ මෙතන එහෙම කෙනෙක් ඉන්නවනේ. අපි මේ තුන ඇතුළට යවන්නේ. ඒ තුන ඇතුළට යවුවම 2ක් a බෙදීම මේ තුන ඇතුළට යද්දි වර්ග වෙලා යන්නේ. මේ තුන මේක ඇතුළට යද්දි වර්ග වෙලා යන්නේ. එතකොට කීයක්ද හැදෙන්නේ? 9ක් හැදෙනවා. ගුණ කිරීම 3ක් g කෙනෙක් කොහොම හැදෙන්නේ 2.5 එකක් එළියෙන් කොහොම ඉන්නවා. දැන් 2 a බෙදීම g ගේ වර්ගමූලය කොහොම තියෙනවා. දැන් ඉතින් 2.5 ගුණ කිරීම 2ක් a 9 3 27ක් g එකක් හැදෙනවා. එයාප හැදෙනවා. දැන් 2ක් a බෙදීම g එක එහෙම ඉන්නවා. දැන් මේ ඉන්න එක මේ ඉන්නේ 2 a බෙදීම වර්ගමූල 27ක් g ඉන්නේ. මෙන්න මෙයා එයා මෙතන හැදිලා ඉන්නව නේද? එයා එහෙනම් මෙයාව එළියටම ගන්න. එයාව එළියට අරන් ඉන්නවනේ. එයාව එළියට ගන්න. 2යි a බෙදීම 27ක් g ගේ වර්ගමූලය එළියට ගන්න. ඒක එළියට ගත්තාම 2.5 එකක් එහෙම ඉතුරු වෙනවා. දැන් මෙතන වර්ගමූල 2ක් a එකක් නම් එළියට ගත්තට අවුලක් නැහැ. මේ 2යි එකක් වර්ගමූල 2යි එකක් එළියට අරන් දෙනවා. මෙතනත් ඉන්න හින්දා අවුලක් නැහැ. g එකක් එළියට ගන්න අවුලක් නැහැ. හැබැයි එකයට 27ක් එළියේ නැහැ. මෙතන එකයට 27ක් එකයට වර්ගමූල 27ක් නැහැ. අපි මෙතන එකයට වර්ගමූල 27ක් එළියට ගත්තා කියන්නේ මෙතනින් එකයට වර්ගමූල 27ක් ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම 27යි වර්ගමූල කියලා දාන්න ඕනේ. දැන් ඕන වරහන් ඉවත් කරලා බලන්න. මෙයාගෙන් ගුණ කරාම මේ පදේ හැදෙනවා. මෙයාගෙන් ගුණ කරාම මේ පදේට මේ පදේ කැපිලා ගිහිල්ලා මේ ඉන්න එක්කන ලස්සන මෙතන හැදෙනවා. මම හිතනවා තේරෙන්න ඇති කියලා. දැන් 27 අපිට ලියන්න පුළුවන්. මෙයා එහෙම ලියන්න 2යි a බෙදීම 27යි g ගේ වර්ගමූලය එහෙම ලියන්න 2.5 එකතු කිරීම 27 ලියන්න පුළුවන්. 3 ආය 9 වරක් 3 කියලා. දැන් ආය අපිට ලියන්න පුළුවන් 2යි a බෙදීම 27යි g ගේ වර්ගමූලය කියන එක කීයද? 2.5 එකතු කිරීම 9 එළියට ගත් 9 වර්ගමූලය 3යි 3යි මූල 3යි කියලා. එහෙනම් මුළු කාලය කියන්නේ ඕක තමයි මේ බලන්න. මේක තමයි ඔය තියෙන්නේ. හරිනේ. නම් මුළු කාලය ඔක බව පෙන්නනවා. ඊට පස්සේ ප්‍රශ්නේ ඉතුරු ටික අපි බලමු. ප්‍රශ්නේ ඉතුරු ටික ටැබ් එක හැදෙන්නේ ටැබ් එක හරි කමන්නේ. ප්‍රශ්නේ ඉතුරු ටික තමයි තව චුට්ටයි තියෙන්නේ. ඉහත සරලානුවර්තී චරිතය ආරම්භ කරනු ලැබුවේ p ඉහළට ඇද අතහැරීමෙන් නම් තන්තු ඒ ස්වභාවික දිගේ සිට කොපමණ දුරක් ඇදිය යුතු වේද? දැයි ප්‍රකාශ කරන්න. පොඩි දෙයක් නේ අහන්නේ. ඉහළ සරලානුවර්තී චරිතය ආය අර කියන්නේ දැන් ඕක අපි අතෑරියානේ කරේ. ඕක කරේ අපි අතෑරලා කරේ.
එන ඕ ඉදලා මෙන්න මෙතර ඉදලා මෙන්න මෙතර ඉදලා මෙන්න මේ ලක්ෂය ඉදලා මෙන්න මෙතර ඉදලා මෙන්න මෙතර ඉදලා මෙන්න මෙතන ඉදලා අපි ඕක අතෑරිය. නිකන් සිරස්ස u සමාන බිංදුව ඉදලා අතෑරිය. අතෑරියට පස්සේ ඕක මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම ඇදිලා ගිහිල්ලා මෙන්න මෙතනින් නතර වුණා. දැන් අපි කරන්නේ මේක මෙතනින් අල්ලගෙන මෙහෙම ඇවිල්ලා අදිනවා මෙහෙම. මෙතනින් අල්ලගෙන මෙහෙම පල්ලයට ඇදගෙන යනවා. ඇදගෙන ගිහලා කොතෙන්කින් අතෑරියාමද ඔය සරල අනුවර්තී චරිතය එදෙන්නේ කියලා අහනවා. ඉතින් ඕක එදෙන්න මෙතන ඉදලා මෙතෙන්ටම අදින්න ඕනේ ඉතින්. ඒ කියන්නේ ඕ හිතලා කොච්චර දුරක් අදින්න ඕනේද? ඕ හිතලා 3යි ඒ දුරක් අදින්න ඕනේ. ඒ කියන්නේ ආරම්භක එයාගේ මුල් දිග A නම් මේ මෙතන ඉදලා මෙහෙම නේද? ඕක මෙහෙමනේ එල්ලලා තියෙන්නේ. නිකන් හිතන්න. ඕක දැන් මෙහෙමනේ තියෙන්නේ. මේ ගාන මෙතන ගන්න. ඕක දැන් මෙහෙමනේ තියෙන්නේ. හරි. ඕක මම අයින් කරා. හරි. මෙහෙමනේ තියෙන්නේ. හරි. මෙහෙමනේ තියෙන්නේ මොන්න මේක. මෙන්න මෙහෙමනේ ඕක ඉන්නේ. ඕ ඩයල් එක ඉන්නේ මෙහෙම. මෙහෙම තමයි ඉන්නේ. ඔල්ලිලා හොම ඉන්නවා. මේක ඒ දුරක්. දැන් අපි කරන්නේ මොකද්ද? මේක අදිනවා. මේක මෙතන ඉඳලා මෙහෙම අදිනවා. කොච්චර දුරක් ඇද්දොත් දෙයා ওই චලනාර්ථයේ චරිතය දෙන්න කියලා අහනවා. ඉතින් ඕක අර විදියට ඉස්සෙල්ලා වගේ ඕක බිඳුවක් වෙන තැක. ඕකේ අර නිශ්චනික නිශ්චල වෙන තැන කීයද කොතරද තිබ්බේ? මෙතන මේ PO ඉදලා ක්ෂණික නිශ්චල වෙන තැන තිබ්බේ 3යි ඒ දුරක් පහළින්නේ. මේ හැටි වගේනේ තිබ්බේ. එහෙනම් ඒ දුරට දක්වා ඕක අපි අතින් අදින්න ඕනේ. ඒ එතෙන් ඉඳලා අතහැරියට පස්සේ තමයි ඕක ඒ සල්ලානුවතී චරිතය එදෙන්නේ. ක්ෂණික නිශ්චල තැන ඉඳලා අතහැරියට පස්සේ තමයි ඌ ආයේ මෙතන ඉඳලා උඩට ගිහිල්ලා ලස්සන සල්ලානුවතී චරිතය එදෙන්නේ. එහෙනම් අපි අදින්න ඕනේ කොච්චර දුරක්ද? 3යි ඒ දුර නෙවෙයි අපි අදින්න ඕනේ. ඇයි මෙයා එල්ලිලා ඉන්නවනේ ඒ දුර. අදින්න ඕනේ. අදින්න 2යි ඒ දුරක් අදින්න ඕනේ. එහෙනම් 2යි ඒ දුරක් එහි ස්වභාවික දිගේ සිට ස්වභාවික දිගේද කොපමණ දුරක් ඇදීද? ඒ ස්වභාවික දිගේ 2යි ඒ දුරක් ඒ ස්වභාවික දිගේ සිට ඇදිය යුතුයි. මං හිතනවා තේරෙන්න ඇති කියලා. එතකොට අපි බැලුවා එහෙනට බැලුවතර සල්ලානුවතී චරිතය ගාන හිමීට හරි 2024 ගාන හරි කියන්නේ බේසික් තියරි ගානක් මේ මෙතන පොඩි අර අත්තර දීමක් වුණා මේ මෙතන අර G එක දාන්න නැතුව. ඒක මං හිතනවා ඒක ඔයාලට පස්සේ මීටර වෙන්න ඇති කියලා. ඔයාලට මේ මං හදාගෙන ඇති මීටර වෙන්න ඇති කියන්න බෑනේ. මේ මට කියන්නේ කොහොමද? ඒ හින්දා මට ඒක පස්සේ මීටර වුණා මෙතන අර එක අකුරක් නැති වෙලා තියෙන හින්දා. හරි. මං හිතනවා ගාන තේරෙන්න ඇති කියලා. හරි සාමාන්‍යයෙන් හොඳ ගානක්. මං හිතනවා ඇති කියලා ගාන මොකද වීඩියෝ බොරුවට තික් කරන්න ඕනේ නැහනේ. මේ අන්තිම පාඩය මං හිතනවා තේරෙන්න ඇති කියලා. ඒක අහන්නේ අපි මුල ඉඳලා ආරම්භක කියන්නේ ඒක ස්වභාවික දිග ඉඳලා කොච්චර දුරක් අදින්න ඕනේ කියලා. ඒතකොට 3යි ඒ නෙමෙයි එන්නේ මේ ඒ දුරක් පල්ලෙහාට වැටිලා තියෙන. එහෙනම් 2යි ඒ දුරක් තමයි තියෙන්නේ. ඒ ස්වභාවික ඒ දුරක් තියෙනවනේ. මං හිතනවා ගාන තේරෙන්න ඇති කියලා. ගාන තේරුණොත් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. එතකොට කමෙන්ට් එක කියලා එක තියෙන වැරදි මට හොයාගන්න පුළුවන්. සහ ගාන තේරුණා නම් තේරුණා කියලාත් කමෙන්ට් එකක් දාන්න. වැඩේ හොඳයි නම් හොඳයි කියලා කමෙන්ට් එකක් දාන්න. channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම ඊටු applied ප්‍රශ්න සහ PO ප්‍රශ්න 2024 ප්‍රශ්න සාකච්ඡා කරන මේකට දානවා. ඉතින් ගිහලා එන්නම් වලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.